ඕගොල්ලන්ගේ කල්යාණ මිත්‍රයා බුදු පියාණන් වහන්සේ පමණයි. මම ඔන්න හොඳට මතක තියාගන්න. හැමතිස්සෙම මේ කියන්න බෑ. මම කියපු ධර්ම දේශනා ටික අහන්න. අහලා සසරෙන් ඈතර වෙන තියරි එකක් ඕගොල්ලන්ට හසු වෙයි. හසු වෙනවා. තව ගෲප් එකකට ටිකෙන් උදව් ගන්නත් පුළුවන්. ඒක හසු කරගත්තට පස්සේ ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න. තේරෙනවද? මේ ක්‍රමයෙන් ගොඩ යන්න පුළුවන් කියන එක Tamanට වැටහෙන්න ඕනේ. පැහැදිලිද මම කියන එක? ඒක සමහරට ධර්ම දේශනා එකපාරක් අහලා ඉන්න ඇති වෙන්න පුළුවන්. දෙපාරක් තුන් පාරක් අහනකොට සමහරට එකපාරිනුත් ඕක වෙයි. එක ධර්ම දේශනාවකුත් වෙයි. ඔන්න ප්‍රත්‍යක්ෂ වෙන්නේ. දැන් ඕගොල්ලෝ සෝවාන් වුණාද? නැහැ. නමුත් ඕගොල්ලෝ මේ ලෝකේ වාසනාවන්තම පිරිසක් වුණා. වාසනාවන්තම කන් දෙක පහළ වෙලා තිබුණා. මොකද කණෙන් අහලා වටිනාම දේ ලෝකේ ප්‍රත්‍යක්ෂ කරගත්තා. සෝතාවධානේ පඤ්ඤා සුතමේ ඥාන. මොන්න පළවෙනි ඥානය පහළ වුණා. තේරුණා නේද? පළවෙනි ඥානය පහළ වුණා. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? දැන් මොකද මේ හිත කියන එක න හරිම කපටි. ඊට පස්සේ මොකද කරන්න ඕන? සූත්‍ර පිටකය අහගෙන යන්න. මම ඒක වෙනම ෆෝල්ඩර් හදලා ඕගොල්ලන්ට වැදගත් ටික තෝරලා බේරලා තියෙනවා. ඕගොල්ලන්ට අහන්න ඕන ටික. මොකද මුළු ඔක්කොම අහන්න ගියාම ලොකු කාලයක් යනවා. ඒ ටිකත් ගෲප් එකේ දානවා. ඒක මම එක එක පිටසට බාර දීලා තින්නේ. ඒවා දාන්න. තේරුණා නේද? අන්න සූත්‍ර පිටකය අහනකොට ඕගොල්ලන්ට තේරෙනවා අනේ මේ සාමින්හන්සේ කිව්ව ටික නෙමේ තියෙන්නේ. ගැඹුරින් හිටි කරලා මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ. ඕක අහනකොට ඔන්න තවත් පැහැදිලි වෙනවා. අන්න ප්‍රත්‍යක්ෂයටපත් වුණා. අර ඥානෙ තව වැඩි දියුණු වුණා. තේරුණා නේද? අන්න ප්‍රත්‍යක්ෂ භාවයට ඔයගොල්ලෝපත් වුණා. ඊට පස්සේ මොකද කරන්න ඕන? ඔන්න දැන් ඔයගොල්ලෝ මොකද උනේ? දැන් මොකද උනේ? බුද්ධං සරණං ගච්ඡාමි. අන්න මේ පදය කෙරුණා. මේ පදේ සම්පූර්ණයි. පළවෙනි සරණයක් ගියා. ඒ වෙලාවේ හිතින් කියයි. හිතින් මොකද ඔයගොල්ලන්ට කියවෙන්නේ? නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නැවත වෙන කිසි කෙනෙක්ගේ සරණක් යන්න පුළුවන්ද? යන්නේ නැද්ද? යන්න බැයිද? යන්න බෑ. තේරුණා නේද? දැන් මගේ අත කපන කවුරු හරි. අත කැපුවට පස්සේ තව කෙනෙකුට අත කපත හැකිද? බෑ. නේ? අර බලන්න උපාලි ගෘහපතියා. බණහන්න උපාලි ගෘහපතියා ගියේ කොහොමද බුදු භාග්‍යතුන් වහන්සේ ගාවට? එයා මොනවා කිව්වත් එතකොට නිගණ්ඨනාථ පුත්තගේ ගෝලයෝ හිටියා. මේ ප්‍රධාන ගෝලය. එතකොට මේ උපාලි ගෘහපතියා යවන්න එපා. අර ගෝලයා කිව්වා උපාලි ගෘහපතියා යවන්න එපා. මේ නිහා ගිහිල්ලා අරයා හරි කපටියෙක් භාග්‍යතුන් වහන්සේ. එයා මැජික් එකක් කරනවා. එයා ගාවට ගියොත් ඇලෙනවා. යවන්න එපා. නැහැ උපාලි කිව්වා නැහැ. එයා මොන මැජික් කරත් මාව අල්ලන්න බෑ ඉතින්. මොකද එයා මොකද උපාලි ගෘහපතියා හිතන් හිටියේ? උපාලි ගෘහපතියා හිතන් හිටියා මේ ආත්මය, එයා ධර්මය හොඳට දන්න කෙනෙක් මේ ආත්මය කර්මය හේතු කරගෙන වෙන තැන් වලට යනවා. තේරෙනව නේද? කර්මය ශය කිරීම තුලින් නිවන් දකින්න පුළුවන්. සදා සැපකටකටපත් වෙන්න පුළුවන්. කෙනෙක් ගෘහපතියා දෘෂ්ටිගත වෙලා තිබුණේ. දැන් අපේ ලංකාවේ බෞද්ධයෝ ගොඩක් ඒ දෘෂ්ටියේ ඉන්නවනේ නේ? ගොඩක් ඉන්නවා. දැන් අපිත් හිතන් හිටියේ මේ අපේ හිත කර්මානුරූපව වෙන තැනක උපදිනවා. මේ විදිහට බාහිර සාතිබික්ෂු කතාව නේද? මම ඒවට කාලේ ගන්නෑ ධර්ම දේශනාවල මගේ තියෙන ඕක පැහැදිලි කරලා. උපාලිත් එහෙමනේ හිතන් හිටියේ. උපාලි විතරක් නෙවෙයි ඉස්සර මමත් ඔහොමයි බණ කිව්වේ. මමත් තදින්ම ওই දෘෂ්ටියේ හිටියා. තදින්ම හිටපු කෙනෙක්. ඉතින් උපාලි ගිහින් බය නැතුව ප්‍රශ්න ඇහුවා. මොකද තමන් දෘෂ්ටිගත වෙලා තියෙන එක හරි කියලා නේද තමන් හිතන් ඉන්නේ. ඒකනේ ඇත්ත කියලා හිතන් ඉන්නේ. නමුත් බලන්න හැබැයි ওই දෘෂ්ටියේ ඉන්න කෙනාට හරි පහසුයි ධර්මය අවබෝධ කරගන්න. මොකද එයා කර්මවාදී තාපසයෙක්නේ. අන්න භාග්‍යතුන් වහන්සේ ගාවට ආවා. ওই සම්බන්ධව කරුණු කිව්වා. උපාලි ගෘහපතියා අනිත් පැත්තට හැරුණා. තේරුණා නේද? අන්න ඊට පස්සේ ඒගොල්ලෝ ආවා නැවත නිගණ්ඨනාථ පුත්තලගේ පිරිස ආවා. උපාලි ගෘහපතිව හරවන්න පුළුවන් වුණාද? හැබැයි උපාලි ගෘහපතියට කිව්වා භාග්‍යතුන් වහන්සේ දානෙ දෙන්න. ඒ දාන දෙලේ කටයුතු කරන්න. ඒක නතර කරන්න එපා.
නමුත් උපාලි ගෘහපතිය කැමති වුණේ නැහැ භාග්‍යතුන් වහන්සේගේ ඉල්ලීම නිසා. එයා නැවත ඒ නිගණ්ඨනාථ පුත්‍රලාට දානෙ දුන්නා. ඒකෙනුත් භාග්‍යතුන් වහන්සේ කෙරේ පැහැදිලා තමයි කිව්වේ. මම තවත් පැහැදුණා ඔබ වහන්සේට. ඔබ වහන්සේ ඒගොල්ලන්ට දෙන්න කියනවා. අන්න දානෙ දුන්නා. අන්න පින්වතුනි, ඕගොල්ලෝ නියම ආකාරයේ බුදුන් සරණ ගියාම ආයි බය වෙන්න දෙයක් නැහැ. කවුරු හරි මුස්ලිම් පල්ලියකට අර ගහුවොත් ඕගොල්ලෝ යනවද? නෑ යන්නේ ඉතින්. මොකටද බය වෙන්නේ? කියන්නේ බණත් අහන්න. කවුරු බණ කිව්වත් ගිහින් අහන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඕගොල්ලෝ නියම ආකාරයට මේක සරණ ගිහිල්ලා නම් බුදුන් සරණ ගියා නම් නැවත කැඩීමක් සිද්ධ වෙන්නේ නෑ. මොකද මේ බුද්ධ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ උපමා කරලා තියෙන්නේ මොකටද? මම මේ ළඟදී එක මහත් එක්ක ඔය වගේ කරුණු කියනකොට එයා මට යම් කරුණු කියලා දුන්නා. මම ඊට පස්සේ එයාට කියලා දුන්නා. මොකටද උපමා කළේ? සතෙක්ගේ කකුලකට උපමා කරලා තියෙන්නේ. මොන සතාගේද? ඇතාගේ කකුලට ඇත් අඩියකට උපමා කරලා තියෙන මේ ධර්මය. ඇයි ඇත් අඩියකට උපමා කරලා තියෙන්නේ? ඒ ඇත් අඩිය තුල අනිත් සියලුම සත්තුන්ගේ අඩි දාන්න පුළුවන්. තේරුණානේ? ඕගොල්ලෝ මේ ධර්මය අහලා හොඳට ඉගෙනගෙන ඕගොල්ලෝ යන්නකො ඕනම කෙනෙක් ගාවට වීමන පලානේ වෙයින ඕනම කෙනෙක් ගාවට ගිහින් බලනකොට එතකොට ඒ උන්වහන්සේ කිව්වදේ මේ අපේ ධර්මය ඉගෙනගෙන තියෙනවා අපි. නේ? එතකොට අපි ඉගෙන තියෙන්නේ ඇත්ත අඩියක්. කවුරු දෙයක් කිව්වත් ඒක වැටහෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ කියලා තියෙනවද දෙවිය ලෝකේ මැව්වා කියන එක බොරුයි කියලා කියනවද? බොරුද ඇත්තද? දෙවියන් වහන්සේ ලෝකේ මැව්වා කියන එක බොරුද ඇත්තද? ඇත්ත. ඒ Tamanට වැටහෙන කෙනා. ඒක කියපු කෙනෙක් ඉන්නවනේ ලෝකෙට. එයා බොරු කියලා දිනවද? එයා බොරුවක් නෙවෙයි කියලා තියෙන්නේ. ඒ ආට වැටහෙන ක්‍රමයට ඒක ඇත්ත. එහෙම දෙයක්ත් තියෙනවා. දෙවියන් වහන්සේ ලෝකෙ මැව්වා නෙවෙයි. එහෙම වැටහීමකට ඇත් වෙන්න පුළුවන්. ඒක කොහොමද වෙන්නේ කියලා දැනගන්න ඕනේද? මම ඒක ධර්ම දේශනාවල කියලා තියෙනවා. කාලය අපරාධය. බ්‍රහ්මයා ලෝකෙ මැව්වා කියන එක ඇත්තද බොරුද? ඒකත් ඇත්ත. භාග්‍යතුන් වහන්සේ කියනවා. ඒකත් ඇත්ත. එයා එහෙම කියන කෙනා කිව්වේ ඇත්ත. ඒකත් හේතු සාධක දෙනකොට ඒකත් භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා. ඒ මොකද දන්නවද මම කෙටියෙන් කියන්නම්කෝ. දැන් මෙහෙම භාවනා කරගෙන මේ නිවන සොයාගෙන යන කෙනා භාවනා කරලා යනකොට එයා යනවා බ්‍රහ්ම ලෝකයේ දක්වා. තේරුණේ? බ්‍රහ්ම ලෝකයේ දක්වාම ගියාට පස්සේ එයාට මහා බ්‍රහ්මයා පේනවා. දැන් මේ ලෝකයේ මම මේක කෙටි කරලා කියන්නේ ලොකු දේශනාවක්. මේ ලෝකේ යම් කිසි දවසක හැදුනනේ. මේ ලෝකේ හැදෙනකොට මේ ඉන්න මිනිස්සු සියලුම දෙනා ඉන්නේ බ්‍රහ්ම ලෝකේ. තේරුණානේ? බ්‍රහ්ම ලෝකේ ඉන්නේ. මේ බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයන්ට කාලයක් යනකොට හිතෙනවා අනේ අර මනුස්ස ලෝකේ තිබුණන මොන වගේ හොඳයිද? මනුස්ස ලෝකේ තිබ්බනම් කොච්චර හොඳද කියලා හිතෙනවා. දැන් මුළු විශ්වයේම ඉන්න කට්ටිය බ්‍රහ්ම ලෝකේ ඉන්න වෙනකොට හොඳ ලෝකේ කල්ප විනාශකදී. ඉතින් හිතුණට පස්සේ ඒ බ්‍රහ්මයාගේ සිතුවිල්ලත් එක්ක බ්‍රහ්ම රාජ්‍ය ගොඩකගේ සිතුවිල්ලත් එක්ක මේ විශ්වයේ පුංචි සිරිපොද වැස්සක් වැටෙනවා. ඒ සිතත් එක්ක වෙන්නේ දෙයක්. අන්න බලන්න සිතින් තමයි ලෝකෙම අවලා තියෙන්නේ. තේරුණා නේද? පුංචි සිරිපොද වැස්සක් කියලා විඥාන ගොඩාක් එකතු වෙලා ශක්තිය හැදිලා ඔන්න බලන්න ඕගලන්ට හරි වැදගත් මේ අපේ කියන ධර්මයට මේ මුළු අපි තමයි ලෝකේ හදාගෙන තියෙන්නේ. මේවා තීනව නෙවෙයි. අපේ සිත්වලින් මන්න බ්‍රහ්ම රාජ්‍යය එහෙම කියනකොට පුංචි සිරිපොද වැස්සක් වගේ වැටෙනවා. විශ්වයේ මුලින්ම තියෙන වතුර. ඊට පස්සේ ලෝකේ පහළ වෙන බුදුවරුන්ගේ යම් චිත්ත ශක්තියක් තියෙනවනේ. මේ ඒගොල්ලෝ බ්‍රහ්ම ලෝකෙනේ ඉන්නේ. ඒ කට්ටිය බ්‍රහ්ම ලෝකේ. එතකොට ඒගොල්ලන්ගේ බුදු වෙනවනේ ඒගොල්ලෝ. අන්න පින්වතුනි දැන් බුදුවරු 5 දෙනෙක් පහළ වෙනවා නම් ඒ දැන් වතුරන්නේ දැන් තියෙන්නේ. ඒ වතුරේ නෙළුම් මල් 5ක් පිපෙනවා. තේරුණා නේද? මේවා බොරුයි කියලා කියන්න ඕන තරම් පුළුවන්. මේක නිකන් කතාවක් වගේ දෙයක්. මම ඔබ කියන්නේ නැත්තේ ඒකයි.
නිලුම් මල් 5ක් පිපෙනවා. මේ අපේ මේ කාලේ නිලුම් මල් 5ක් පිපුණා. ඒ නිලුම් මලේ ඒ උන්වහන්සේගේ පිනට පහළ වෙන අටපිරිකරත් පහළ වෙනවා. චිත්ත ශක්තිය නිසා. තේරුණා නේද? ඒ වගේම උන්වහන්සේගේ පිට දෙන බෝධි වෘක්ෂය එයාගේ අංකුරයකුත් පහළ වෙනවා එතන. ඔන්න ලෝකේ හැදෙන දැන් ලෝකේ මැද්දේ තමයි මේවා තියෙන්නේ. තේරුණා නේද? දැන් අපේ බුදු පියාණන් වහන්සේට අටපිරිකර පූජා කරේ කවුද? මේ බෝසතාණන් වහන්සේට. මොකද්ද? ගටිකාර බ්‍රහ්මයා. හරි. දැන් ගටිකාර බ්‍රහ්මයා කොහොමද දන්නේ උන්වහන්සේ පහත් කරේ වළඳනවා සිවුරක් අඳින්නේ කියලා ගටිකාර බ්‍රහ්මයා කොහොමද දන්නේ? අටපිරිකර ගැන දේශනා කරේ ලෞතර බුදු පියාණන් වහන්සේ. එතකොට අටපිරිකරක් ලෝකෙ තිබ්බද? කවුද ඔක හැදුවේ? බ්‍රහ්මයා මැව්වද? බ්‍රහ්මයාට මවන්න පුළුවන්ද? නෑ. ඒ ගටිකාර බ්‍රහ්මයා පූජා කරේ මොකද්ද? අන්න අර ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ පිනට පහළ වෙච්ච අටපිරිකර. බ්‍රහ්මෙක් නැත්තම් ඕව දන්නේ. බ්‍රහ්මයාට ඕව මවන්නත් බෑ. අන්න ඒ පිරිකර තමයි පූජා කරේ. තව එක පිරිකරක් තියෙනවා. හොයන්නේයි දන්නේ අම්මලා යන්න කැලීමක් කරගෙන. මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ අපේ අද්දකින්ම දෙන්න ඕන කියලා. නෑ ඒක පූජා කරන කෙනෙක් දැනටම ඉන්නවා. ඒක පූජා කරනවා කෙනෙක්. පූජා කරන්න බෑ තමන් ගන්නෙ නෑනේ. දැක්ක දන්න අර පිරිකර. දැන් මම ওই කතාව නෙමෙයි කියන්න යන්නේ. එතකොට දැන් ලෝකේ ඔහොම හැදෙනවනේ. තව තියෙනවක ට්‍රිප් ගන්නට මේ හැදෙන හැටි ඔන්න බ්‍රහ්ම රාජයන්ගේ සිත නිසා මොකද උනේ? ලෝකය පහළ වුණා. දැන් පහළ වෙලා මනුස්ස ලෝකේ එනකොට මිනිස්යන්ට හිතෙනවා ලෝකේ හැදුනේ කොහොමද කියලා හොයන්න. මේකෙන් ගැලවෙන්න ඕන. ඉතින් මේගොල්ලෝ භාවනා කරගෙන යනකොට මේගොල්ලෝ බලනවා මේගොල්ලෝ අපාය හොයා ගන්නවා, දිව්‍ය ලෝක හොයා ගන්නවා, දිව්‍ය ලෝකෙ එකින් එක බලනවා. තවත් ඉන්නවද? ඔන්න බ්‍රහ්ම රාජයෝ මේ මනුස්ස ලෝකෙන් තාපසයන් වහන්සේලාට හසු වෙනවා. බලන බ්‍රහ්ම රාජයාගේ මතකෙද එතන එහාට යන්න තැනක් නැහැ. බ්‍රහ්ම රාජයන්ගේ මතකෙන් බලනවා මොකද වුනේ කියලා. බලාගෙන යනකොට තේරෙනවා බ්‍රහ්ම රාජයාට හිතෙනවා ලෝකය හැදෙන්න ඕනේ කියලා. අන්න මෙයාට මේක හවුවෙනවා. ඔන්න ලෝකේ කෙරවලට ගියා. එතකොට මෙයා හිතනවා මේ තාපසයා මම ලෝකෙට ඊට පස්සේ එයා බලනවා. ඊට පස්සේ එයාට බලන්න තරම් භාවනාව දියුණු මදි. තේරුණා නේද? අන්න එයා කියනවා බ්‍රහ්මයා තමයි ලෝකෙ මැව්වේ. එතකොට දැන් මේ ලෝකෙට ආපු මිනිස්සු ගැන බලනකොට දැන් මම බලන මේ අම්මා ගැන. මේ අම්මා ගැන බලාගෙන මෙයා අපාය හිටියා ඔහොම කියනකොට මෙයා බ්‍රහ්ම ලෝකේ හිටපු කාලයක් තියෙනවානේ. ඕකත් බලනවා. ඕක බලනකොට මෙයා අන්න බලන්න. මෙයා කොහෙන්ද මනුස්ස ලෝකෙට ඇවිල්ලා තින්නේ? අර මනුස්ස ලෝකේ හැදුනට පස්සේ කොහේ කට්ටිය දාවේ මෙහෙට? බ්‍රහ්ම ලෝකේ කට්ටිය ආවේ. සමහර බ්‍රහ්මයෝ කියන ඔයාගේ ආවිෂය දැන් ෂෙයා වෙනවා. ඔයා යන්න මනුස්ස ලෝකෙට. අන්න බ්‍රහ්මයාගේ කැමැත්ත මත මේක ඉපදුනා. අන්න එහෙම හිතෙනවා. තේරුණා නේද? අන්න ඒක නිසා සමහරක් ඒගොල්ලෝ කියනවා මහා බ්‍රහ්මයා තමයි ලෝකේ මැව්වේ. මහා බ්‍රහ්මයා තමයි අපුව මැව්වේ කියලා හිතනවා. ඉතින් ඒක හරි. ඒ කතාව වැරද්දක් තියෙනවද? නෑ. ඒ තාපසයා දැක්කු තරම තමයි. ඒ තරමේ ඇත්තක් තියෙන බොරුවක් කිව්වේ නෑ මිනිස්සු. මොකද ලෝකේ බ්‍රහ්මයා ලෝකේ මැව්වා කියන්නේ මේ අපි වගේ නිකන් ඔය උපදූප කතා කරන කට්ටිය නෙවෙයි. නේව සංඥා නා සංඥා ආයතනයට දක්වාම සමාධිය දියුණු කරපු තාපසයෝ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒක බොරු කියන්නේ දැන් භාග්‍යතුන් වහන්සේ කියනවා තාපසයන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 80ක් එහාට බලන්න පුළුවන්. හැබැයි ඒක පේන්නේ හරියට පහන් එළියක වගේ. ලෞතුරා බුදු කෙනෙකුට අනන්ත අප්‍රමාණ විශ්වය බලන්න පුළුවන්, කෙරෝල ඈත බලන්න පුළුවන්. ඒක පේන විදිය හරියට සූර්යාලෝකයෙන් දෙයක් දිහා බලනවා වගේ ඒක වැඩි. බුදු කෙනෙකුට විතරයි ඒක ලෝකේ පහළ වෙන්නේ. තේරුණා නේද? අන්න බලන්න ඒක බරු නෙමෙයි. ඉතින් අන්න ඒක නිසා පිටුතුනි අපේ මේ ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන මේ ධර්මය හරියට ඇත්ත අඩියක් වගේ. ලෞතුරා බුදුන්ගේ ධර්මය. ඒක නිසා ඕනම එකක් ඇහුවට කමන්නේ. හැබැයි අහන්න ඕනේ මං කිව්වේ කම්මැලි වෙලාවට. එහෙම ඇහුවට කමන්නේ. ධර්මය අවබෝධ ඕගොල්ලෝ නියමාකාරයට බුදුන් සරණ ගියා නම් ඕගොල්ලෝ ආපහු බණ අහන්නේ නෑ.
ඔයගොල්ලෝ බණ අහන්නේ නැහැ. මම දන්නවා මගේ ධර්ම දේශනා නැවතම අහනවා නම් එයාට ධර්මය අවබෝධ වෙලා නැහැ කියලා. තේරුණා නේද? හැමෝම සෝවාන් වෙන්නේ නැහැනේ. හැබැයි උත්සාහය අතහරින්න එපා. ඒ උත්සාහය දැන් අපි ඊගාවට කියන්නේ ඔය අම්මලා ගොඩක් බය වෙලා ඇති. ඔයගොල්ලෝ බුදුන් සරණ ගියා නම් තිසරණේම සරණ යන්න ඕනේ. එතකොට තමයි සෝවාන් වුණා කියන්නේ. සෝවාන් පුජ්‍යලයාගේ පළවෙනි ලක්ෂණය මොකද්ද? බුදුන් සරණ ගිහින් තියන්නේ, ආ දහම් සරණ ගිහින් තියන්නේ, සංඝුන් සරණ ගිහින් තියන්නේ. තිසරණේ සරණ ගිය කෙනා සෝවාන්. වෙන කිසිම කෙනෙක් සෝවාන් නැහැ. තිසරණේ සරණ ගිය කෙනා බෞද්ධයෙක්. වෙන කිසිම කෙනෙකුට බෞද්ධයෙක් වෙන්න බෑ. තිසරණේ සරණ ගිය කෙනා බුදුන්ගේ පුතෙක්, බුදුන්ගේ දරුවෙක්. එයා මහා සංඝරත්නය, ආර්ය මහා සංඝරත්නය කියලා එයාට හඳුන්වනවා. අවජාතක වැඩක් නැති අකීකුරු පුතෙක් තමයි සෝවාන් ගිය කෙනා. බුදුන් භාග්‍යතුන් වහන්සේ බණිනවනේ. තවත් මේකේ ඉන්නව එල්ලි මේක ඉක්මනින් ඉවර කරලා දාන්න නැතුව කියලා කියනවා. ඉක්මන් කරන්න කියලා කියනවා. බණිනව හරියට. නේද? ඉතින් ඒක නිසා අන්න ඒ தත්ත්වයටපත් වෙන්න ඕනේ ඔයගොල්ලෝ. හැබැයි දැන් අපි හිතමු බුදුන් සරණ ගියා කෙනෙක්. ඔහු අපාය යනවද? දැන් මෙහෙම කියන්නේ මමද? නෑ, මේ අපි හැම දෙයක්ම කියන්න ඕන භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. අපිට ඕන දෙයට ඔව් කියන්නයි එහෙම නෑ කියන්නයි බෑ. නේ? දැන් මේ අම්මලා කියනවා කෙලින්ම බුදුන් සරණ ගියා නම් අපාය යන්නේ නෑ කියලා. එහෙම කියන්නේ කොහොමද? එහෙම කියන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නේද? සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක් හැර ඉතුරු සියලු දෙනාම අපාය යනවා කියලා තියෙනවද නැද්ද? සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක් විතරයි සතර අපායට නොයන්නේ. අපේ අම්මන එක ගැටලුවක්ද ප්‍රශ්න මං කිව්ව එක? වැරදිද? කොහොක බය නැතුව කතා කරන්නේ. වැරදිද මේ මෙහෙණින් වහන්සේ? මොකෝ කතා නැත්තේ? අපේ අම්ම මොකෝ කියන්නේ? සෝවාන් කෙනෙක් හැර ඉතුරු ඔක්කොම අපායට යන්න පුළුවන්. නේ? මං කියන එකට එකඟයිනේ. එකඟ නැත්තම් අත උස්සන්න. පුළුවන්ද? පුළුවන් කියලා හිත දන්නවා කියන්න බයයි. කියන්න කැමති නෑ. තේරුණානේ? මේ මෙහෙණින් වහන්සේලා ලේසියෙන් එහෙම කියන්න කැමති නෑ. ඇයි දෙයියනේ මහානත් වෙලා මෙච්චර දුක් විඳගෙන ඉඳලා අපායටත් යනවා කියන්න හිතන්න පුළුවන්ද කියන්නකෝ. මටත් ඕක හිතිච්ච දෙයක්. මම ඔයගේ ධර්ම දේශනාවල තියෙන මම මේ ගමන පටන් ගත්තේ කොහොමද? මොන ලොකු නායක හාමුදුරුවෝ කෙනෙක් වුණත් මොන කැපකිරීම කරත් සෝවාන් වුණොත් නම් අපායට යනවා. ඒක ස්ථිරයි. තේරුණා නේද? බුදු භාග්‍යතුන් වහන්සේ එහෙම කියලා තියෙනවා. මහානාම රජදරුව දවසක් ඇවිල්ලා අහනවා. ස්වාමීනි මේ සතර අපායට යන්නේ කවුද? එතකොට කියනවා සෝවාන් නොවිච්ච හැර ඊතර ඕනම කෙනෙක් සතර අපායට යනවා. ස්වාමීනි මේකෙන් බේරෙන්න තව ක්‍රමයක් තියෙනවද? තියෙනවා කියලා ඔන්න ඔතනදී තමයි ඔය කතාව කියන්නේ. මට මතක නෑ, මට මතක හැටියට සංයුත්ත නිකාය. උඹලන්ට හම්බේ මහානාම කියන රජදරුවට බුදු පියාණන් වහන්සේ කියන ධර්ම දේශනාව. එතකොට කියනවා යමෙක් මහානාම බුදුන් සරණ ගියා නම්, දහම් සරණ ගියා නම්, සංඝුන් සරණ ගියා නම් එයා අපායට යන්න හේතුවක් නෑ කියනවා. බලන්නකෝ භාග්‍යතුන් වහන්සේගේ නුවණ. බලන්නකෝ මේ වචනේ. තිසරණ සරණ ගියා නම්, මේ බුදුන් සරණ ගියා නම් එයා සතර අපායට යන්න හේතුවක් නෑ කියනවා. හැබැයි යන්නේ නෑ කියන්නේ. යන්නේ නැත්තේ කවුද? සෝවාන් පුජ්‍යලයා. යන්නේම නෑ. ඒක ධර්මතාවයක් නේ. ඒක කර්මානුරූප දෙයක්. ඒක ලෝකයේ සත්‍යයක්, ධර්මයක්. එයා යන්නේ නෑ, ධර්මතාවයක්. හැබැයි බුදුන් සරණ ගිය කෙනා අපිට කීත හැකිද යන්නේ නෑ කියලා? එහෙම කියන්න බෑනේ. එහෙම ධර්මතාවයක් නෑනේ. නේද? සෝවාන් වෙලා නෑනේ. එහෙනම් අන්න භාග්‍යතුන් වහන්සේ කියන යා සතර අපායට යන්න හේතුවක් නෑ කියනවා. ඉතින් හේතුවක් වෙන්නේ නෑ. මොකද එයා ඒ ගමන දිගටම යනවා. ඒක නවතින්න බෑ ඒගොල්ලන්ට. ඕගොල්ලන්ට තේරෙන්නේ නැති දැන් ඕගොල්ලෝ මගෙන් හොඳට බණ අහපු ධර්මය අහපු අම්මලා. ධර්මය අමතක කරලා ඔය අනිත් අර පෘථග්ජන කාලෙම වගේ වැඩ කරගෙන ඉන්නකො. බය නැතු එහෙම ඉන්න. ඔය අම්මලා දවසක දැන් එහෙම ඉන්නකොට ඕගොල්ලන්ට අත්දැකිනුත් ඇති ඒක සමහරක් වෙලාවට.
එහෙම ඉන්නකොට ඕගොල්ලන්ගේ ජීවිතේ ඕගොල්ලන්ට ලොකු ෂොක් එකක් එන වෙලාවක් එනවා. එහෙම විච්ච හැටියම මොකද වෙන්නේ? අර තමන් පිළිපැදපු ධර්මයේ තියෙනවනේ ඒක සම්පූර්ණයෙන්ම ඇවිල්ලා තමන්ගේ අර තියෙන ප්‍රශ්නේ විසඳනවා කියන ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ප්‍රශ්නෙන් තමන්ම ගලවලා දෙනවා. තමන්ගේ හිත ගලවලා දෙනවා. කෙලින්ම ධර්මයට අපි එනවා. අරට වඩා වේගෙන් වැටෙනවා ධර්මයට. ඒ කියන්නේ යාට රිවර්ස් ගහන්න බෑ ආයි කවදාවත්. තේරුණා නේද? මේ ධර්මයේ හැසිරෙන කට්ටියට ආයි නැවත රිවර්ස් නැහැ. ඒක නිසා බය වෙන්න එපා අම්මලා. සෝවාන් වුණා කියලා තේරෙන්නේ නැහැ. මේ ගමන පටන් ගමන ඉවර කරගන්න පුළුවන්. දැන් මහනුවරට අමරමෑණියෝ යනවා. අපේ මේ අර අපේ තරුණ පුතෙක් යනවා. මහනුවරට දැන් යන්න පටන් ගන්නවා. කවුද ඉක්මනින් යන්නේ? ඈ? මොකද්ද? දැන් අපි හිතමු අර ඉන්න අතන පුතෙක් ඉන්න තරුණ කෙනෙක්. අමරමෑණියොත් මහනුවරට යනවා. අර පුතත් යනවා. දෙන්නම යන්න පටන් ගන්නවා. කවුද ඉක්මනින් යන්නේ? අර පුතාද? යයි යාන. ඔය මගට ගිහිල්ලා අර වැවරවුගේ කෙල්ලෙක් දිහා බල හිටියාම යයි. බලන්න. අපිට කියන්න බෑ කවුද මේ ගමන ඉක්මනට යන්නේ කියලා. හැබැයි එයත් යයි. කෙල්ලවත් යාළු කරගෙන ඒකෙත් එක්ක යයි. හැබැයි එතකොට මෙයා ගිහින් ඉවරයි. මෙයා හිමින් ගියාට අර හාවගේ ඉබ්බගේ කතාව වගේ තමයි. හාව කොච්චර වේගෙන් දිවද මග නැවතුණු. හැබැයි ගමන නොයහා ඉන්නවද? යනවා. ඒක නිසා අන්න ඒ වගේ තමයි මේ ගමන. තේරුණා නේද? ඔව් තෙරුවන් සරණ ගිය කට්ටිය. සද්ධානුසාරී කියන්නේ ධම්මානුසාරී කියන්නේ අපි සූත්‍ර දාලා තියෙනවනේ ඒකට නේද? අන්න බලන්න. ඒ කියන්නේ මේ ගමන යනවා. කලබල වෙන්න එපා. දැන් ඕගොල්ලෝ ප්‍රමාද කරගන්න මේ යන ගමන. කොහොමද ප්‍රමාද කරගන්නේ? ඕගොල්ලන්ට හිතෙනවා ඕගොල්ලන්ට දැන් හරි හදිස්සි. දැන් අම්මලා බයයි දැන් මේ වයසක අම්මලා බයයි තරුණ කාලේ කරන්න තියෙන හොඳම නැටිලි ටික නැටුවානේ නේ. දැන් බයයි අම්මට ඉතින් දැන් බැලුවොත් ඉවරයි. එහෙම බය වෙන්න එපා. දැන් ඒ අතීතේ අපි නෙවෙයිනේ අපි දැන් තේරුම් ගත්තනේ දෙයක්. මොකද්ද තේරුම් ගත්තේ? දැන් ওই අම්මලා අතීතේ මොනවා කරත් ওই අම්මලට විපාක ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ලැබෙන්නේ නැත්තේ? මට ඒකට හේතුව ඕගොල්ලෝම කියන්නකෝ. අපේ මෙහෙණින් වහන්සේ කියන්නේ. එතකොට අපේ අම්මා කිව්ව එක මට ඇහුණා. අපේ අමරමෑණියෝ කියන්නකෝ දැන් අම්මා පහුගිය කාලේ සෑහෙන දේවල් කළා ඇති. අපි දන්නේ කරපුවා මතක් කරගන්නකෝ. කොහොමත් ඉතින් හොඳ දේවල් කරේ නෑනේ පෘථග්ජන කාලේ නේද? හොරකම් කරනවා, බොරු කියනවා, කාමයේ වර්ධව හැසිරෙනවා. ඔක නෑ කියන්න ඕනේ නේද? සුරාපානය සමහරට කරන්නේ නෑ. නමුත් ඒක කරන්න ඕනේ කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා. ඔය අම්මලා කොහොම හිටියා? කැමති ඒක කරන්න. තරුණ කාලේ ඕවා හිතෙන්නේ නෑනේ. දැන් ඕවල විපාක විඳින්න ඕනේ නේද? අමරමෑණියෝ. විඳින්න ඕනේ ඇයි ඒ? මොකද්ද? ඔව් ඉතින් අපි මොකටද ඇත්තම කතාව මේ අම්මා මේ ලෝකේ කිසිම වරදක් කරලා නැහැ. වරදක් කරලා නැහැ. ඒකනේ ඇත්ත. ඒක හිතන්න ඕන දෙයක් නෙමෙයිනේ. සත්‍ය ඒක නේද? ඉතින් සත්‍ය ඒක නම් ඇයි අපි බාරගන්නේ? දැන් මෙයා දැන් හිතුව මෙතන මේ වීඩියෝ කරන ළමයා ඉන්නේ. දැන් මෙයා කරන වැරදි මම බාර ගන්න ඕනේද කියන්නකෝ. ඕනේ නේද? ඉතින් එහෙමනම් අපි තරුණ කාලේ හිටියේ දැන් අපේ හිතද තිබුණේ. මේ කයද තිබුණේ. ඉතින් නෑනේ. අපි මොකටද බය වෙන්නේ? මට නම් එහෙම හිතෙනකොට පුදුම සතුටක් මට මේක අවබෝධ වුණාට පස්සේ මට නම් පුදුම සතුටක් ඇති වුණේ. තේරෙනවනේ? දැන් මම තරුණ කාලේ මං කාමයේ වර්ධව හැසිරිලා නැහැ. කාමයේ වර්ධව කියන්නේ පංචකාමයේ තිබුණා. මං ස්ත්‍රීන් ඇසුරු කරලා නැහැ. ඒක හැබැයි කෙල්ලන්ට ඕන තරම් බූට් තිබ්බා. රැවට්ටුවා. තේරෙනව නේද? එහෙම කරා. සුරාපානය කරා. හොරකම් කරන ඒවා හරියට කරා. කුරුම්බ වල්ලක් පේන්න බෑ. කුරුම්බ කාලා අර ඒ ගෙදර ගහේ තියෙන කුන්දිර ගහේ පොල් හැඹිලි ගහේ ගහට ගිහිල්ලා ඒව මොකෝ මගේ ටික ප්‍රඥාව ටිකක් තියෙන හැමදේම මම කල්පනා කුරුම්බ කාලා ඒක බීලා ඒකේ කොම්බ ටික ගිහින් දාන අල්ලපුවත්තට. උදේ බලනකොට ගොල්ලෝ හොඳට ඒක නිකන් ගෙදර ගිහින් දාන්නෙත් නෑ. ඒකේ පිළිකන්නේ කොහේ හරි හංගලා අඩුක් කරලම තියෙනවා ගිහිල්ලා.
ඒකට ලොකු වේට් එකක් ගන්න ඒ ගෙදරට යන්න. උදේ බලනකොට ගෙවල් වල දැන් අපේ ගෙවල් පැත්තේ අදට ගිහින් අහන්නකො අනේ ළමයා නම් බෝ පැලේ වගේ. කවදාක්වත් කාටවත් හිංසා කරන්නේ මමනේ දන්නේ. මේ අපිට අල්ලපුගේ මටම හිතෙන මම මොන තරම් පහත් යකෙක්ද. හොරා කෑම නම් කමකුත් නැහැ. අන්තිමට හොඳ නම් ඉදරන් මේ මිනිස්සු තරහයි. දවසක් කෙහෙල් කෙනෙකුත් කැපුවා අපේ පල්ලෙහාගෙට අක්කගේ. අනේ මල්ලී අක්කේ කියලා කතා කරන්න යනකොට කෙහෙල් කන එහා වත්තේ තියෙන්නේ. කෙහෙල් කන කැපුවා කියන්නේ නිකන් කැපුවනේ. කෙහෙල් කන කපලා කෙහෙල් ගහේ අතු ටික පැහැලා ඒක ගහයට අඩුක් කරලා කෙහෙල් කොටෙත් තියලා මේ කෙහෙල් කන කපලා කමයකට ගහලා තියෙනවනේ. කෙහෙල් ගහ ඒකත් ඔතල පැත්තකින් තියලා කෙහෙල් කන අරන් ගෙදර ගියා. පම් පහලට එනකොට මරා ගන්න මල්ලිත් එක්ක. ඒ මල්ලිගේ වත්ත කෙහෙල් කන අම්මගේ වත්ත දෙන්න තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ කෙහෙල් කන අයිති වෙන්නේ මෙයාට. මේ වත්ත බලාගන්නේ මල්ලි. මල්ලිට පොල් එහෙම තියෙන මේ අම්ම තමයි කෙහෙල් ගහ හිටවලා තියෙන්නේ. දැන් මරා ගන්න ඇයි කෙහෙල් ගහ අර විදිහට පිළිවෙලට තියන්නේ නැහැනේ හොරෙක් කපාගෙන. හොරු එහෙම කරන්නේ නැහැනේ කෙහෙල් ගහ කපා ගත්තා පැනලා ගියා. තාමටවත් මේ මිනිස්සු දන්නේ නැහැ. මං හිතන්නේ ගොඩාක් කාලෙ ඉතින් බලන්න මොන තරම් පව් වැඩක්ද කරේ. කෙහෙල් කන කපා ගත්තොත් වෙනම කතාවක්. ඒ කරපු හොර අර මිනිස්සු නයි වයිද කරානේ කෙහෙල් කනට නේද? ඒක කපලා ඒක විකුණලා මේ බෝපත් ඇල්ලේ ගියා කොල්ලන් එක්ක. හොඳ දෙයක් කරන්න කමකුත් නැහැ. ඉතින් කරපු පව්. ඉතින් මං දැනගත්තා ඔය විපාක දෙනවා. ඉතින් ඒ වගේ හොරකන්නම් කරලා ඇති ඕනි තරම්. එළියට බැස්සොත් අම්මා යවන්නේ ලේසියකට දොර වහලා මේ යාළුවා 5-6 දෙනෙක් එනවනේ එක එක්ව තියලා පාඩම් කරන්න හයියෙන් ජනේලෙන් පනිනවා. පැනලා රෑ එළි වෙනකම්ම කරන්නේ ඔය වගේ අලුගොත් තේරු වැඩ. පාඩම් කරන කාලේ. ඉතින් අම්මා අපේ අමරමෑණියට සමහරට අම්මා කියලා ඇති. මං කරපු දේවල්. හැබැයි අම්මලා හිතන්නේ මූ එළි වෙනකම් පාඩම් කරනවා කියලා. දවසක් අතටම හවු වුණා. පොල් කඩලා පොල් ගෙදර ගෙනල්ලා අපි දන්නේ නැහැ වෙලාව කීයද කියලා. අම්මා පාන්දර නැගිටිනවනේ 5ට වියන්න. අම්මා දොර ඇරලා බලනකොට තනිකර පිටිපස්සේ පොල් මං හිතුවා එදා හොඳට කන්න වෙයි කියලා. අම්මා බය වුණා මොකද හොරකම ගොඩක් ලොකුයි. පොල් වත්තකින් පොල් කැඩුවේ. අම්මක විජහට එකතු වෙලා පොල් ටික ලෙලි ගහලා දාපන් ගෙට කිව්වා. මට තේරුණා ඒ වෙලේ අම්මා ගැහුවේ නැහැ. මම එදා ඉඳලා ඒව කරේ නැහැ. මම බය හිතුණා අම්මා මොන තරම් අසරණ වුණාද යා. එච්චර සැරට ඉන්නෝ එළියට බහින්න දෙන්නේ වචනයක් කියන්න තු මාවටක් ගාලා බේරගත්තා. නැත්තම් එදා වුණ ඉතින් ඔන්න ඔය වගේ කරපු හොරකම්. මට ඇත්තටම ධර්මය අවබෝධ වෙලා මේක එදා හිටියේ මම නෙමෙයි. මෙතන කෙනෙක් නැහැ කියලා හිතනකොට මට අප්‍රමාණ සතුටක් ඇති වුණා. දෙයි කියන්නේ ඒ දේවල් වලට විපාක විඳින්නේ නෑ මම. විඳින්නේ නැහැ. සෝවාන් වෙන්න ඕනේ නැහනේ නේ. මට සෝවාන් වෙන්න අවශ්‍ය නැහැ. මම දන්නවා මරණාසන්න මොහොතේ ඉන්නේ මං විතරයි. මට ඒ සිහි වෙන ඒවා අදාළ නැහැ. මම ඒවා සිහි කරන්නේත් නැහැ. එහෙනම් මම හොඳ තැනක උප්පත්තිය ලබන්නේ නැද්ද? උප්පත්තිය ලබන්නේ නැද්ද? අනුන්ගේ account එකක් අයිතිවාසිකම් කිව්වොත් නේද කියන්නේ. අපි වෙන තැනක උපදින්නේ. ඉතින් එහෙනම් ඔය අම්මලට ප්‍රත්‍යක්ෂ වෙනවනේ. මේක තේරුම් ගියාම මැරිලා අපාය යන්නේ නැහැ කියලා. මගෙන් අහන්නේ මොකටද? දැන් කියනවා ඊයේ හිටියේ මම නෙවෙයිලු. ඒකට සෝවාන් වුණාද කියලා අහන්නේ. දැන් අපි කියන්නේ නැහැනේ අනාත්මයක් ගැන. දැන් ඔහොම අපි කියනකොට හිතනවා ඊයේ හිටියේ මම නෙවෙයි මැරිලා උපදින්නේ නැහැ කියලා කිව්වම මේක ආත්මයක් නෙවෙයි. මැරිලා උපාදානයේ ඇතිකල්හි භවයක් ඇත. උපාදානයේ නැතිකල්හි භවයක් නැත. ඒකනේ කතාව. තේරුණේ ධම්මලට. තව ඒක හොයන්න දෙයක් නැහැ. ඒක ඇත්ත නම් ඒක ඇත්ත. දැන් අපි අමරමෑණියෝ මගෙත් එක්ක කතා කර ගියේ අතීතය ගැන චුට්ටක් කිව්වා. වැඩක් නැහැ. මට බැනපු කිසිම මිනිස්සෙක් ඉන්නවද අද? මට බැනපු මිනිස්සෙක් අද ඉන්නවද? ඉන්නවද? කිසිම කෙනෙක් නැහැ. කිසිම කෙනෙක් නැහැ. දැන් මට ටෙලිෆෝන් කරෙත් නැහැ. මම ඕන මිස් කෝල් එකකට පවා ගන්නවා. කතා කරොත් ඕන කෙනෙක් කතා කරනවා. තේරෙනවනේ මට කවුරුත් කතා කරන්නේ අමරමෑණියෝ තමයි කිව්වේ. නෑ ඒ අම්මයි තීතවත්කමට කියන්නේ මගේ අම්මා කෙනෙක් වගේ. අම්මලා ගොඩ ඉන්නදී මේ අම්මා ඊටාම මෛත්‍රියෙන් කරනවා ඒකම හරියන්නේ නෑ. තේරෙනව නේද? අන්න ඒක කතා කරාට කමන්නේ ඒක ඉඳගෙන.
ඒක නිසා අපිට තරහකාරයෝ ඉන්නවද අපිට? ඉතින් ඕක පිළිපදින්න ඕනේ අම්මේ. මේ ඇත්ත දැනගෙන බොහෝ දෙනෙකුට වෙනවා මේ ඇත්ත දැනගෙන මේක පිළිපදින්නේ නැහැ. කැමති නැහැ. මේක පිළිපදින්නේ නැහැ. තේරුණානේ? දැන් මේ අපේ අම්මා කෙනෙක් මේ අම්මා නේද? මේ අම්මගේ මේ දුවනේ අම්මා මෙහෙණින් වහන්සේ කෙනෙක් නේද? දුකෙන් හිටියා නේද? දුකෙන් හිටියා. මෙහෙණින් වහන්සේ කෙනෙක්. මට ඒ දවස්වල කතා කරා හරියට ඒ දවස්වල දේශනාවලට ආවේනේ. බලන්න මේ අම්මලා කොච්චර ආත්මාර්ථකාමීද කියලා. මෙහෙණින් වහන්සේ නැති වුණා කියලා දුකෙන් ඉන්නවා. මෙහෙණින් වහන්සේ මරුණා අපවත් වුණා කියලා දුකෙන් ඉන්නේ. තමන්ගේ අම්මා නැති වුණා කියලා දුක තියෙන්නේ. මෙහෙණින් වහන්සේ නැති වුණාට නෙමෙයි. මෙහෙණින් වහන්සේ නැති වුණේ නැහැ නැවත ඉපදුනානේ නේ. අන්න ඉතින් ඒ ඇත්ත අපි පිළිගන්න ඕනේ. ඒකයි. දැන් ගොඩාක් දෙනෙක් බණ අහලා ඔය ඇත්ත පිළිගන්නේ නැහැ. තමන්ගේ ස්වාමියාව අත්හරින්නේ නැහැ. දරුවා අත්හරින්නේ නැහැ. මේ ඇත්ත පිළිගත්තා නම් මොකද වෙන්නේ? මේ ඇත්ත පිළිගත්තා නම් තමන්ගේ ස්වාමියා අත්හරින්න වෙනවා. ඒ කියන්නේ දික්කසාද වෙන්න ඕනද? නෑ, තමන්ගේ ස්වාමියා කියලා මේ හිතින් අල්ලගෙන ඉන්න දෙයක් තියෙනවනේ මහා බැම්ම. ඒ බැම්ම ලිහෙන්න එපා නේ. තමන්ගේ ගේ කියන එක ලිහෙන්න එපායි නේ. තමන්ගේ දරුවා කියන එක ලිහෙන්න එපා. තමන්ගේ දරුවත් එකයි අනුන්ගේ දරුවත් එක කිසිම වෙනසක් නැහැ. හැබැයි පෙනුම එක වගේ. තමන්ගේ දරුවගේ වගේ පෙනුම තියෙනවා. පෙනුම නැහැ. ඒක එන හේතුවකුත් තියෙනවනේ. අපි ඒවත් උගන්වලා තියෙනවා. එහෙනම් මේවා අත්හරින්න එපයි. ඉතින් අම්මලා ඒවත් අත්හරින්න කැමති නෑනේ හිතේ. නේ? ඉතින් කැමති නැත්නම් සෝවාන් වෙන්නේ නෑ. ඒ කියන්නේ මේක අහලා ඇත්තයි කියලා දැනගත්තට පිළිපදින්නේ නෑ. දැන් මේකේ වහ තියනවා කියලා කිව්වනම් මේක බොනවද? ඉතින් ඒ වගේනේ මම පෙන්වුවේ ඕගොල්ලන්ට මේ Taman තුල තියෙන්නේ වස. ඉතින් ඕගොල්ලෝ ඒත් බොනවා. ඒකේ ඕගොල්ලෝ පිළි අරන්නේ නැහැ මේක වහක් කියලා. තේරෙන්නේ සරණ ගිහින්නේ නියම සරණයක් වෙලා නැහැ. ඉතින් ඒ සරණ යන්න පිළිපදින්න. තේරුණා නේද? දැන් අපි අනුන්ගේ දරුවෙක් අපෙන් අහනවා. දැන් එයා ඉගෙනගෙන තියෙන්නේ. හොඳට ඉගෙනගෙන තියෙන්නේ. දැන් ඔන්න උසස් පෙළ පාස්. තමන්ගේ දරුවා උසස් පෙළ පාස්. දැන් අපි කල්පනා කරනවා මෙයාට අනාගතේ හොඳ රැකියාවක් හම්බෙන මොන ජොබ් එකකටද දාන්නේ කියලා. හරිද? අපි හිතලා අපි හොඳම දෙයට යාට කියනවා. මෙන්න මෙහෙම කරන්න කියලා කියනවා. උසස් පෙළ දරුවෙකුට කිව්වහම ඇතිනේ. ඒ ළමයාක කරනවනේ. අපි කරලා දෙන්න ඕනේ නෑනේ. දැන් එහා ගෙදර කොල්ලත් විභාගේ පාස්. උත් ඇවිල්ලා අහනවා. ඔන්න එනකොටම එනවා මමත්වේ එනවා. ධර්මයේ නැහැ. ඊට පස්සේ බලනවා අපේ එක අතන්ට යන්නේ අර මං අර කිව්ව නිසානේ. ඌට කියනවා වෙන උපාධියක් කරපන්. අන්න එහෙම ඒගොල්ලෝ සෝවාන් වෙලා නැහැ. අපි අමරම්මන්ට අහුණ නේද? අර දරුවෝ දෙන්නට දෙවිදිහකට අපු කියනවා. හැබැයි සෝවාන් වෙච්ච කෙනා එහෙම කරන්නේ නැහැ. මොකද එයා දන්නවා එයාගාව ඉන්නේ එයාගේ පුතෙක් නෙවෙයි. අරයත් එහා ගෙදරලා කොල්ලත් එයාගේ පුතෙක් නෙවෙයි. මෙයාගේ පුතෙක් නෙවෙයි. හැබැයි පුත්තු දෙන්න අතර වෙනසක් තියෙනවා. පුත්තු දෙන්න හිතන් ඉන්නවනේ දැන් මේ පුතා හිතන් ඉන්නවා මේ මගේ අම්මා කියලා. එයාගේ හිතන ඒකෙන් අපිට වාසියක් තියෙනවා. තේරුණා නේද? ඒ උන සෝවාන් පුජ්‍යලයෝක හිතන්නේ නේ. ඔන්න දැන් අම්මලට සෝවාන් වුණා කියලා දැනගන්න පුළුවන් ක්‍රමවේද. නේ? ක්‍රමවේද ටිකක් මම ඔය කියලා දෙන්නුන ඔය ක්‍රමයට දාලා බලන්න. තමන් සෝවාන්ද කියලා. ඕක අනුගමනය කරන්නේ නැති කෙනා සෝවාන් නැහැ. ස්ථිරයි ඒක. මම ස්ථිර වශයෙන්ම කියනවා. මොනම ධර්මයක් ඇහුවත් මගේ ධර්මයේ කටපාඩම් කරලා හිටියත් එයාට ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. මං කියන එක පැහැදිලි නේද? අර විදිහට දරුවෝ දෙන්නට කරනවනම් එහෙම වෙලා නැහැ. හාමුදුරුවෝන්ගේ ගෙදර තියන් හිටියත් ඒලාට ඒ தත්ත්වයට යන්න බෑ. මොකද එයාට කියන්නේ ධර්ම කෛරාටිකයෝ කියලා. මං එහෙම කට්ටිය දැකලා තියෙනවා. මං ඒකයි බය නැතුව කියන්නේ. ඒගොල්ලන්ට කියන මම නම හදාගත්තේ. ධර්ම කෛරාටිකයෝ. ඒ කියන්නේ ධර්මය අරගෙන ඒක දන්නවා. ඒක පිළිපදින්න නැතුව ඒකෙන් ප්‍රයෝජන ගන්න කට්ටිය. තේරුණා නේද?
ඔය බණහපු කෙනෙකුට අභිධර්ම දන්න කෙනෙකුට පුළුවන් ඕන කෙනෙක්ගේ හිතක් වෙනස් කරන්න. ඒකෙන් පාවිච්චි කරලා තමනුත් විනාශ වෙලා අනුනුත් විනාශ කරන ලෝතුරා බුදු පියාණන් වහන්සේ බණිනවා සමහරක් වෙලාවට ඔහොම කට්ටියට. උඹත් විනාශ වෙලා උඹ අනුන්වත් විනාශ කරලා මහා අවඩක් උඹ කරගන්නවා. ඒක නිසා ධර්මය කියන්නේ සර්පෙක් වගේ. මේක අහලා ඇත්තනම් පිළිපදින්න නැත්තම් විනාශයක් වෙන්නේ. ධර්මයේ හරියට ලෝකාන්තය වගේ. තේරෙනව නේද? පැන්නොත් තමනුත් විනාශ වෙලා අනුන්වත් ලොකු විනාශයකට පත් කරන දෙයක්. ඒකයි ධර්මය නියම පරිදි අල්ලගන්න කියන්නේ. මේක ඇත්තයි කියලා දැනගත්තනම් පිළිපදින්න. තේරෙනව නේද? මේක ඇත්තේ ඉන්න. සත්‍යේ ඉන්න. අම්මලට වැටහෙනව නේද? අන්න ඒක නිසා මේකට කලබල වෙන්න එපා අම්මලා. අර මම කියාගෙන ගියේ මේ මග පටන් ගත්තු කෙනා මේමයි ඉවර වෙන්නේ. ඕගලන්ට යන්න බැරි මේක ප්‍රත්‍යක්ෂ කරගන්න උනන්දු වෙන්න වැඩි මහන්සියක් වෙන්න අවශ්‍ය නැහැ. එතකොට දැන් අද මම මේ කියන සමහරක් දේවල් ඔය අම්මලාට තේරෙන්නේ නැතුවේ මගේ කලින් බණහපු නැති අම්මලා. ඒගොල්ලෝ ධර්ම දේශනා ටික අහන්න. මේ කරන්ට් එක යනවා මෙන්න මේ අර ඒ අදාළ කොටසට. ගිහිලා එතන ආවේගයක් ඉපද වෙනවා ඒ විදිහට. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ සිතේ යම් චෛතසික ස්වභාවයක් ක්‍රියාත්මක වෙලා මෙතනින් එහාට අපිට කියන්න බෑ. ක්‍රියාත්මක කළා පස්සය මේ රූපය සමග මේක පස්ස වෙලා ඔන්න හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. එළියේ තියෙන්නේ මොනවද? නිල් පාට කියලා. මලක් කියලා මේක හඳුනා ගැනීමක් වෙනවා. මෙන්න මේ විදිහට තමයි වෙන්නේ. දැන් බලන්නකො එළියේ විච්ච රූපෙද දැක්කේ? අපි දැකලා තියෙන සිතක් විතරයි. නමුත් එළිය දෙයක් නැහැ කියලා කියන්නේ නෑ. එළිය දෙයක් තිබ්බ නිසා යමක් වෙලා තියෙනවා. ඒක බොරුවක්ද? දැන් මේ නිල් මලක් නැද්ද? නෑ නිල් මලක් තියෙනවා. හැබැයි ඒක ඕන තරම් මේකේ පාට වෙනස් වෙනවා. මෙන්න මේ දෙන්නත් එක්ක මේක වෙනස් වෙන්න පුළුවන්. මලමයි තියෙන්නේ කියලා කියන්න බෑ. තේරුණා නේද? දැන් අපි සමහරවිට අපි පිළිගන්නවනේ මගේ ඇස් දෙකෙන්ම දැක්කා කියලා. එහෙම කියන්න බෑ. අපේ ඇස් දෙකෙන්ම දැක්කත් ඒක වෙනසක් වෙන්න පුළුවන්. තේරුණා නේද? මම්ම දැක්කේ කියලා කිව්වත් වෙනසක් වෙන්න පුළුවන්. ඒක නිසා එහෙම කවදාවත් මුලාවටපත් වෙන්න එපා. අපි මේ ඉගෙනීම දන්න නිසා. ඉතුරු වේල ක්‍රියාකාරීත්වය මේ විදිහට තව මේක තව ටිකක් ඉගෙන ගන්න. අපි බලමු මලක් දකින්න හැටි. මෙන්න ඇහැ, මෙන්න මල. මේව මම උගන්වලා තියෙනවනේ මම ඒක නිසා වේගෙන් කරනවා. දැන් මේ වෙලාවේදී ඇහැට මල පෙනුනට පස්සේ අපේ සිතේ යම් ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා හෘද වස්තුවේ. මෙන්න මෙතන තියෙනවා භවාංග සිත. මේක තේරුම් ගන්න විතරයි පුළුවන්. මේවා බලන්න කරන්න බෑ ඔයගොල්ලන්ට. බලන්න කරන්න බෑ. දැම්ම හිතේ සමාධියක් ඇති වෙලා ප්‍රථම ධානයක් වගේ තියෙනකොට මේ தත්ත්වය බලන්න පුළුවන්. තේරුණා නේද? එහෙම ඕනේ කට්ටිය එහෙම බලන්න. එහෙම නැත්නම් මේක සද්ධානුසාරී විදිහට මේක විශ්වාස කරලා තේරුම් ගන්න පුළුවන් තමන්ගේ ප්‍රඥාව අනුව. ඔන්න භවාංග සිත කියන එක දැන් අපිට තේරෙනවද? ඔන්න හොඳට කල්පනාවට ගන්න. මේ වෙලාවේ අපිට තේරෙන්නේ නැහැ, මොනවත් දැනීමක් නැහැ. නිදි වගේ තමයි. තේරුණා නේද? ඔන්න දැන් මෙහෙම වුණාට පස්සේ දැන් මේ ඇහැට මේක වදිනවත් එක්කම මෙයා දන්නවා. මෙයා දන්නේ කොහොමද? ඔන්න උතන ප්‍රශ්නයක් තියෙනවා. ඇහැට මල වැදිලා තියෙන්නේ. දැන් මල වැදුනට හිත තියෙන්නේ මෙතනනේ. නේ? එතකොට මෙයා කොහොමද දන්නේ ඇහැට මලක් වැදිච්ච බව? කවුද කිව්වේ? නහරකින් ඇවිල්ලා කියනවද? බලන්න ඔන්න උතන කර්මයේ සම්බන්ධයි. මෙහා දන්නෝ මූයි මලක් දකින්න තව චුට්ටකින්. සංස්කාර. ඒක නිසා මෙහෙ වදිනවත් එක්කම මොකද වෙන්නේ? මෙයා සූදානම් වෙනවා මෙතනට හිතක් හැදෙන්න. දැන් හිතක් හැදිලා නෑ තාම. මෙතන තියෙන මොකද්ද මේ භවංග සිත කියන්නේ? කර්මය. කර්ම ශක්තියක් මේ තියෙන්නේ. තේරුණා නේද? කර්ම ශක්තිය සංස්කාර ගොන්නක් තියෙන්නේ.
හැබැයි සංස්කාර වලට නිකන් එන්න බෑනේ. මේ ක්‍රමවේදයටම තමයි එන්න පුළුවන්. සිතක් වශයෙන් එන්න ඕනේ. අරමුණක් අරගෙන එන්න ඕනේ. තේරුණා නේද? එකටම උපදින්න ඕනේ, එකටම නිරුද්ධ වෙන්න ඕනේ. චිත්තචෛතසික ඔක්කොම තියෙනවා. හැබැයි කර්ම ශක්තියක් අනිත් සිත්වල වගේ මේ සිත අපිට තේරෙන්නේ නැහැ. දැන් අපි තව මේක උගන්වනවා. එතකොට ඔන්න දැන් මොකද වෙන්නේ? මෙයා දන්නවා මලක් දකින්නවා ඉස්සරහට. තේරුණා නේද? දැන් හෙට මම මලක් දකින්නවා කියලා හිතන්නකෝ. මේ හෘද වස්තුවේ සංස්කාරයක් දන්නවා හෙට මූ අහවල් වෙලාවේ මලක් දකින්නවා කියලා. ඒක මොකද ඒකේ නියමයේ තියෙනවා. ඒක දැන් මේක කියනකොට තේරෙයි ඔන්න භවාංග දෙක භවාංග චලනය වෙනවා. 3 භවාංග උපච්ඡේද 4 පංචද්වාරා වර්ජනය තේරුණා නේද? අම්මා ලියන්නේ මේ අම්මට ඩොකියුමන්ට්ස් හම්බෙලා නැද්ද? හම්බෙලා තියෙනවද? ආයෙත් ලියන්න කමන්නේ. ඒවත් ගන්න හම්බෙලා නැත්නම් අමරමෑණියන්ට කියන්න අම්මට පත්‍රිකායි සූත්‍ර ටිකයි ඔක්කොම හම්බෙයි. අම්මා ඒ ඔක්කොගේම ඇඩ්‍රස් ගන්න. එතකොට පංචද්වාරා වර්ජනය. මොකද්ද ආවර්ජනයක් කරන්නේ ඇයි? ඒක ඉගෙනීමනේ කොහෙන්ද එන්නේ කියලා. දැන් අපි කලින්ම කිව්වනේ මෙයා දන්නවා කියලා රූපයක් පේන බව. මොකටද ආවර්ජනය කරන්නේ? මේ සිත්වලට ලෞතුරා බුදු පියාණන් වහන්සේ දීපු නම් තේරුම් ගන්න පුළුවන් වෙන්න. ආවර්ජනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එයා එනවා. ඒ සිතට ඒ පුංචි කාලයක් යනවනේ. පුංචි කාලයක් වැයෙනවා. චිත්තක්ෂණ එකක් අවශ්‍ය ගෙවෙනවා. ඒක නිසා මේ ඕක යාන්ත්‍රිකවම හිතන්න යන්න එපා. දැන් මෙයා දන්නවනම් මලක් එනවා කියලා තව මොකටද හොයන්නේ? පංචද්වාරා වර්ජනය කරලා. අනිත් එක ඒකට කාලයක් එපෙයි. එහෙම එක සිතකින් පුළුවන් දාවර්ජනයක් කරලා තීරණය කරන්න. නෑ. ඒක මේ සිතේ ඒ චිත්තක්ෂණයක් ගෙවිච්ච කාලයට තියපු නම පංචද්වාරා වර්ජනය. 5 චක්කු විඥානය මේක විපාක. මේ චක්කු විඥානයක් වර්තමානමයි. වර්තමාන රූපය. ඔන්න දැක්කද? මොන්න වර්තමානයේ ඉන්න මොහොතක් අපි. වර්තමානයේ රූපය තමයි මෙතන පේන්නේ. මේක විපාක කියලා කියන්නේ ඇයි? අන්න ඒව පැහැදිලි කරගන්න නැතුව ඔයගොල්ලෝ සද්ද නොකර ඉන්න නිසා තමයි ඔයගොල්ලන්ට ධර්මයේ තේරෙන්නේ නැත්තේ. ඔව්. දැන් මේ වෙලාවේ මේ ඇහැ හොඳ රූපයක් දකින්නවද? සැපක් දැනෙනවද? අපි එහෙමම ගමුකෝ සැපක්ද දුකක්ද කියන එක තීරණය කරලා ඉවරයිනේ නේ. ඒක තීරණයක් වෙලා ඉවරයි. එතකොට මේක අපි දැන් මේ මොහොතේ මම ඇහැට හොඳ රූපයක් දැකලා මම සැපක් විඳිනවා නම් ඒක පෙර කරපු කුසලයක්. දුකක් විඳිනවා නම් පෙර කරපු අකුසලයක්. දැන් ওই පුතාට කවුරු හරි නිකම්ම බනිනවා ඇවිල්ලා. නේ එතකොට තද වෙනවකෝ මම මේ පැත්තකට වෙලා හිටියේ මූ මහ බල්ලෙක්නේ මූ මේ ඇවිල්ලා මට බැන්නනේ කියලා හිතෙනවා. හැබැයි අපි ධර්මයට අනුව බලන්න ඕන මගේ මේ වෙලාවට නරක මට මේ වෙලාවේ පහළ වෙච්ච විඥාන සෝත විඥාන හැබැයි මේ වෙලාවේ ඒක මට නරකක් වශයෙන් දැනෙන්නේ ඒකට හේතුව මම පෙර කරපු අකුසලයක් නේ. දැන් එතකොට අරුවට පිනක් සිද්ධ වුණාද? බැනපු කෙනාට මේ පුතාට බැනපු කෙනාට පිනක් සිද්ධ වුණාද? ඇයි සිද්ධ වෙන්න එපේ. ඇයි දැන් මෙයා අකුසලයක් කරලා තියෙනවනේ. මෙයා කරපු අකුසලය මෙයා විපාක විඳින්න උදව් කරේ කවුද? අර මිනිස්සයා. ඉතින් එයා පිනක් වෙනවනේ යාට. අන්න බලන්න ඒක බුදුහාග්‍යතුන් වහන්සේ කියලා තියෙනවා. අන්‍යයාගේ කර්මයක් ගෙවෙනවා. එයා කර්මයක් රැස් කරගන්නවා. තේරුණා නේද? අන්‍යයාගේ කර්මයක් ගෙවෙනවා. එයා කර්මයක් රැස් කරගන්නවා. අන්න එහෙම තමයි අපි බණින්නේ. එහෙනම් අංගන්ගොඩ පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේට කවුරු හරි බැන්නෝ බණපු එකාගේ වැරද්දක්ද? නෑ.
මට අම්මේ මට මගේ ජීවිතේ මම ඒක දන්නවා. මට ඒ කියන්නේ මම පැවිදි වෙලා අවුරුද්දයි මම කතාවක් අහන්න නැතුව හිටියේ. කොහෙන්ම හරි මේ ලොකු ස්වාමීන් වහන්සේ සමහරක් වෙලාවට කියනවා. මම ඒ දවස්වල ගැටුණා මේවත් එක්ක හරියට මම දැන් ගැටෙන්නේ නැහැ. මම දන්නවා ඒක මගේම කර්මයක්. මම නොකරපු දේවලුත් මට ඇවිල්ලා තියෙනවා, කරපු දේවලුත් ඇවිල්ලා තියෙනවා. මම අර හොරෙන් කරපුවා කවුරුත් කියන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ. නොකරපු දෙයක් තමයි කියන්නේ. ඒ කරපු දෙයක් කියවන එහෙනම් ඒක කාගේ කර්මයක්ද? මගේ කර්මයක්. ඒක මම දන්නවා. මගේ කර්මයක්. එයා කර්මයක් රැස් කරගන්නවා. නේ? එතකොට වටේ ඉන්න කට්ටිය මගේ කට්ටිය. ඒගොල්ලෝ කර්ම කරනවා. ඒගොල්ලෝ කර්ම කරගන්න අලුත් කර්ම. අර මිනිසුන්ට බැනලා හද්ද නොකර හිටියාම ඉවරයි. එතකොට මේ මිනිස්සු කියනවාද ආයි? අන්න බලන්න අපි කරන මෝඩ වැඩ. තේරෙනවද අමරම්ද? කීක හිටියනම් ආයි කෝල් කරන්නේ ඇයි කියලා වැඩක් නැහැ නේ. ඔය සමහරක් වෙලාවට එක එක උපදූප කියනවනේ මට වෙලා නැහැනේ මම ලංකාවෙම උපදූප අහනවනේ. ඔය වැරදි ඒවා මේවා මම ෆෝන් එක මේ දාලා පැත්තකින් තියලා මම වෙන වැඩක්. ස්වාමීන් වහන්සේ ඇහුණාද? ඔව් ඒකනේ ඇත්තනේ. හරි නරක වැඩක් වුණේ කියලා. එහෙම කී මන් තියෙන මට අර වැහෙන්නේ මොකද මට වැඩක් නෑ. මට කෙනෙක් හානියක් කරනවත් මට ඒක වැඩක් නෑ. ඉතින් දෙයින මේ ධර්මතාවය ඇත්තනේ. ඉතින් මේක ඇත්ත නම් ඒ ඇත්තේ ඉන්න ඕනේ ඔයගොල්ලෝ. තේරුණා නේද? එහෙනම් දැන් අපිට කෙනෙක් බනිනවා. අපි උට බැනපන් කියලා තවත් එතන ඉන්න ඕනේද? අපි දැනගන්න ඕන මගේ අකුසලයක් එන්නේ මට. මූ බනින්නේ ඒකයි. කොහොම හරි මෙතනින් මග හැරලා යන්න ඕනේ. මොකද අපි ඒකට කැමති නෑනේ. මග හැරලා යන්න ඕන. අපි රිටර්න් බනින්න අවශ්‍ය නෑ. මොන හරි මෙයාව ඒ අකුසලේ නවත්තන්න අපි කුසලයක් උපදව ගන්න ඕන. අන්න එතකොට තමයි මේක නවතින්නේ. මේ විපාකේ. මම ඕක ධර්ම දේශනාවල ඕනි තරම් පැහැදිලි කරලා තියෙනවා. ඔයගලන්ට ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන් මේ ධර්මයේ. තේරෙනව නේද? අපි ඒක තේරුම් ගන්න ඕන. මේ වගේම තමයි එතකොට මේ විපාකෙන්නේ කුසල විපාක. අකුසලයක විපාකයක් එනවනම් අපිට නරකයි. දැන් අපි හිතමු අපිට බලන්නකො මෙන්න මේක පුදුම ධර්මතාවයක් මෙතන තියෙනවා. අමරමෑණියෝ කවුරු හරි අම්මා කෙනෙක් පාරේ යනකොට ලස්සන කොල්ලෙක් යම්කිසි විවාහ යෝජනාවක් කරනවා. hina වෙලා. අපි නිකන් ගමුකෝ හොඳට තේරෙන්නම මේ උදාහරණේ. දැන් මේක කුසලයක්ද අකුසලයක්ද? මොහොක විපාකයක්ද? කුසලයක විපාකයක්. කුසලයක විපාකයක්. ඇයි මොකද්ද කුසලයක විපාකේ? දැන් මේ අම්මා අර කොල්ලව දැකලා සතුටු වුණානේ. නේ? ඇහැ පින වුණා. එහෙනම් ඒ අම්මා පිනක් කරලා තියෙනවා මේක කරගන්න. නේ? ඇහැ පිනවන්නේ වෙලේ දෙයක් කරලා තියෙනවා. දැන් වෙන මේ එන්නේ මොකද්ද? මේ පැමිණෙන්නේ මොකද්ද? කුසලයක්. කුසලයක්. පෙර කරපු. මොකද යා S2 පිනවන්න ඒ කාලෙදිත් ඒ වගේ කුසලයක් කරලා තියෙන නිසා. දැන් මේ අම්මා මොකද කරන්නේ? හරියට සතුටු වෙලා ලෝභ සිත් උපදව ගන්නවා. තේරුණා නේද? ලෝභ සිත් උපදව ගන්නවා. දැන් මොකද්ද වෙන්නේ? අකුසලයක්. පූරිමා කුසල ධම්මා පච්චිමා අකුසල ධම්මා. අන්දෙක්කද? පෙර එන කුසල් වලට පසුව අකුසල් උපදවනවා. දැන් මේ කොල්ලත් එක්ක hina වෙලා ඌත් එක්ක කතා කරලා මොන හරි නාඩගමක් නටන්න ගියොත් මොකද වෙන්නේ? ආන්ද අකුසලයක් නේ කරේ. මොකද වෙන්නේ? ඒක නැතුව යන ඌ දාලා යනවා. තේරෙනව නේද? එකපාරට එහෙම නොවෙන්න පුළුවන්. නමුත් එහෙම අකුසලයක් රැස් කරගන්න. එහෙනම් අපි මේ කොල්ලට බනින්න ඕනේද? ගහන්න ඕනේද? නෑ. අපි දැනගන්න ඕන ධර්මයේ හැසිරෙන්න. සිත තියාගන්න කුසල් සිත. මේ මට එන විපාකයක්. ඔරවන්න දෙයක් නෑ. ලැජ්ජ වෙන්න දෙයක්වත් නෑ. මගේ සිතේ රාගසිත ඇති වුණා. මේ රාගයක්. ඒ රාගය මම නෙමෙයි. මගේ නෙමෙයි. මට අයත් නෑ මේක කියන එක ඒ කවුන්ට් එක පැත්තකට දැම්මනම් ওই ප්‍රශ්නේ විසඳෙනවා. නේ? දැන් අම්මලා ওই දෙක කරන්නේ නෑනේ. කවුරු හරි එක්ක ඇවිල්ලා මොකක් හරි කිව්ව හැටි මොන විකාරයක්ද මේ කියලා බැනගෙන යනවා. බනින්නත් බෑ අපිට. ඒක එතකොටත් අකුසලයක්. නේ? ඒක බාර ගන්නත් බෑ.
ඒත් අකුසලයක්. එහෙනම් අපි දැනගන්න ඕන කුසලය වර්ධනය කරගන්න. අන්න එහෙම තමයි ප්‍රායෝගික ජීවිතේ අපි ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ ධර්මයට අනුකූලව. අපි දැන් දෙයක් ඉගෙන ගත්තනේ. ඒ ධර්මයට අනුකූලව අපි හැසිරෙන්න ඕනේ. එතකොට ඔන්න මේක විපාක සිතක්. ඊට පස්සේ 6 මේ වෙලාවේ දැනෙන්නේ මොකද්ද? දැන් විපාකයක්. ඒකත් හරිනේ. දැන් මෙතන දැනීමක් තියෙනවනේ අපිට. මොකද්ද දැනෙන්නේ? හැඟීම මොකද්ද? මලක්. අපි කියමු වර්ණය තමයි. දැන් තේරෙන්න වර්ණය ගත්තොත් තව චිත්ත වීති ගොඩ අඳින්න එපා. මේ වගේ චිත්ත වීති ගොඩාක් ගිහිල්ලා මුලින්ම වර්ණය එන්නේ. ඊට පස්සේ අපිට එනවා මොකද්ද? මලක් කියලා. තේරෙනවනේ? නෑ මේ වෙලාවේ හැඟීම. මෙතන හැඟීම මොකක්ද? මලක්. දැන් මේ මෙතන දැන් මේ අඳිනවනේ මම මෙහෙම මේ ලියනවනේ. දැන් අපි ගත්තොත් මේ මොකද්ද හැදිලා තියෙන්නේ? මේ මොකද්ද හැදිලා තියෙන්නේ? මේ සිතක්. මේ තියෙන්නේ භවංග කියන්නේ සිතක්. මේකත් සිතක්. චලනයක් සිතක්. උපච්ඡේදයක් සිතක්. පංචද්වාර වර්ජනයක් සිතක්. චක්කු විඤ්ඤාණය. බලන්නකො මෙතන වෙන දේ. මෙන්න මේක. මේකේ මොනවද වෙලා තියෙන්නේ? මේ සිතක් මේක නාමයක් වුණාට මේක නාමයක් ගැන කතා කරලා නාමයක් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ සම්පූර්ණ සකස් වීම. මෙතන තියෙන්නේ මෙයා නෙමෙයි. අපි හිතමු මෙන්න මෙයා මේ කඹයක් කියලා. මෙයා කඹයක් කියලා හිතමුකෝ. තේරුණා නේද? ඒ කියන්නේ දැන් අපි දන්නවා ඉස්සර කඩවල තියෙනවා මේ සිගරට් පත්තු කරන්න කඹයක් එල්ලලා. ඒක පත්තු කරලා තියෙන්නේ. ඒකෙන් රටක් ගෙන තියන්න බෑ. චූටි ගිනි දැල්ල වුණාට හරි ශක්තිමත්. මොකද නිමෙන්නේ නෑ ගොඩ වෙලා තියෙනවා. හරි ශක්තිමත් මේක. ඒකෙන් මොකද කරන්නේ අපි පහන් පත්තු කරගන්නවා. ඒකෙන් පහන් පත්තු කරනවා. අරගේ ශක්තිය අඩු වුණාද? නෑ. පහන් පත්තු කරගන්නව නේද? පහන් පත්තු කරගෙන රටක් ගෙන තියන්න පුළුවන්. එයාට බැරි වුණාට අරකින් පුළුවන්. ඕන තරම් බෝම්බයක් වුණත් පත්තු කරගන්න පුළුවන් අර පුංචි ගිනි දැල්ලේ. අන්න ඒ වගේ තමයි මෙන්න මේ සිත් ටික. හැබැයි මෙතන මේ සිතද මේ සිතට කොහෙත්ම සම්බන්ධයක් නැහැ. මෙතන තියෙන්නේ සම්පූර්ණ මොකද්ද? රූප. රූපයි නාමයි මිශ්‍රිත අවස්ථාවක්. රූප ගොඩක් මෙතන තියෙන්නේ. රූපයි නාමයි මිශ්‍රිත දෙයක් මේ තියෙන්නේ. රූපයක් තමයි තියෙන්නේ වර්ණ රූපයක්. ඒ රූපේට නාමය පස්සේ වෙලා තියෙන්නේ මෙතන. තේරුණා නේද? පස්සයක් වෙලා තියෙන මෙතන. සිතක්ම කියලා කියන්නේ සිතක් කියලා කිව්වොත් එතන තියෙන්නේ නාම ධර්මතාව විතරනේ. මෙතන නාම රූප දෙක මික්ස් වෙලා. මොකද සිතක් හටගන්න බෑ රූපයක් නැතුව කිසිම තැනක. කොහෙන් හරි සම්බන්ධයක් තියෙනවා. මේක ගැන තේරුම් ගන්න බැරි තරම් සිව්. එතකොට වන්න බලන්න මේක සම්පූර්ණ වෙනස් වූ ආකාරයක. හැබැයි මෙතන යමක් දැනෙනවා. සත්‍යයට. ඒ දැනෙන්නේ මොකක්ද? වර්ණයක් කියලා. මලක් කියලා. වර්ණයක් කියලා මලක් කියලා දැනෙනවා. කිසිම ගැටලුවක් නෑ ඇත්ත කතාව. මෙතන තියෙන්නේ මලක් තමයි. අපි නිකන් හිතමුකෝ මේ මලේ වර්ණ සටහනක් අරගෙන රූප මෙතන හැදුනා කියලා. දැන් ඔන්න අපි පිළිමයක් අඹනවා. ටීවී එකෙන් බලාගෙන ටීවී එකේ තියුණා වගේ පිළිමයක් අපි මෙතන අඹනවා. මොන හරි භාවිතා කරලා අඹනවා. ඒකම නොවෙන්න පුළුවන්. නමුත් ඒ වගේ අඹනවා. තේරුණා නේද? ඒ පිළිමේ යම් සුවඳක් එනවද? ඒකත් අපි දැනගෙන ඒකත් මෙතන අපි ඇඩ් කරනවා. අන්න ඒ වගේ දෙයක් කියලා හිතන්නකො මෙතන උනේ. මේ මල මෙතන හැදුනා කියලා හිතන්නකො. මේ මල හැදුනා. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? මල. වරදකුත් නැහැ. දැනීමත් මොකක්ද? මලක් කියලා. කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ. දැන් සම්පටිච්ඡන 7 සම්තීරණ දැන් මෙන්න මෙතනත් ආයි මලක් හැදෙනවා. හැබැයි දැන් මෙන්න මේකේ තියෙන කෑලි තියෙනවනේ. මේකේ මේ මල හැදිච්ච පාර්ට්ස් ටිකක් තියෙනවනේ.
මේ මෙතන වෙනකොට මේ පාර්ට්ස් එකක් දෙකක් වෙනස් වෙනවා. එයාම උපදවනවා නේ. සිත් chart එක අරන් බලන්න මේ සම්පටිච්ඡනයේදී චෛතසිකයක් වැඩි වෙනවා. සිත් chart එක අරන් බලන්න චෛතසිකයක් වැඩි වෙනවා. ඊට පස්සේ සම්තීරණ වෙනකොට තවත් චෛතසිකයක් හදාගෙන ඒකේ ඇතුළෙම තේරුණා නේද? දැන් බලන්න මෙතනදී අපේට සිත මලක් කියන එක. මෙතනදිත් අපේට දැනෙන්නේ මලක් කියන එක. මෙතනදී මලක් කියන එකද? නෑ. මම මල දැක්කා කියන එක. දැන් මෙතනදී හරිනේ. දැන් සිතත් මේකනම් දැනෙන්න ඕන මල කියලානේ. මෙතනදිත් හරි. සිත කියන්නේත් මේකනේ. එහෙනම් දැනෙන්නේ නැත්නම් ඕන මලක්. මේ රූපයක් නේ තියෙන්නේ. වැඩිපුරම රූප තියෙන්නේ එතන. ඒකත් මල. මේ මෙතනදී කොහොමද මම මල දැක්කා කියලා ඇද්දුනේ? එහෙනම් තව එකක් එළියේ තියෙන්න ඕන නේද? දැන් මෙන්න මෙතනදී මල. දැන් මේක හරි ගැටලුවක් නෑ. මේකත් හරි. මෙතනදී මම මල දැක්කා කියලා කියන්න මෙතන සිතක් තියෙන්න ඕන නේද? මම ඒකයි අහන්නේ. එතකොටනේ මම මල දැක්කා වෙන්නේ. මෙයා මේක දැක්කා. නේ. නමුත් මෙතනදී හැඟීමක් මෙහෙම වෙන්නේ නැහැ. මෙන්න මෙතනදී එනවා හැඟීමක් මම මල දැක්කා කියලා. මේ ප්‍රාථමික අවදියේ මූල බීජයක් වන දිට්ඨිය උපාදානය. මෙන්න මේ සිත උපාදාන. රහතන් වහන්සේට මෙහෙම නැහැ. තේරුණා නේද? රහතන් වහන්සේට මේ චිත්ත වීතිය මේ විදිහටම යන රහතන් වහන්සේගේ චිත්ත වීතියෙන්ද ওই විදිහ තමයි වෙනසක් හොයන්න බෑ. අර චෛතසිකයේ යෙදෙන්නේ නෑ රහතන් වහන්සේ. ගන්න දැන් ඉතින් ජවන්. වත්තපන ජවන් නේද? 17ක් එනවා. එතකොට මං ඉතින් අම්මා ඕව මතක තියාගන්න මං දන්න වෙන්නේ මේකයි. වෙන්නේ මේකයි දැන් නම් ටික ඔක්කොම අමතක කරලා දාලා තේරෙනවා අනේ ඉතින් මෙහෙම දෙයක් තමයි වෙන්නේ. ඕකම හිත ඉඳලා හරියන්නේ නැහැ නේ. දැන් මේක කඩා ගන්න ක්‍රමයක් ගැන දැන් බලන්න වෙනවා. වත්තපන ඊට පස්සේ ජවන් 7ක් ගිහිල්ලා නැවත භවාංග වෙනවා. මොකද්ද? තදාරම්මන යන්නත් පුළුවන් වෙන්නත් පුළුවන්. ඒතනත් හරි වටිනවා. එතනත් හරි වටින කතාවක් වෙනවා තදාරම්මන යන කතාව. ඒක්තර ගැඹුරට යන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒක ඔයගොල්ලෝ හිතලා බැලුවම ඇයි තදාරම්මන යන්නේ? එතකොට ඒක වැදගත් වෙන්නේ මෙහෙමයි. අපි අකුසලයක් බලනකොට, අපි අකුසලයක හැසිරෙනකොට සිත අකුසල්නේ. නමුත් අපේ මෙන්න මේ භවංග සිත කියන එකත් හදපු එකක් නේ. කවුද හැදුවේ? කර්මය විසින් හදපු සිත. මොන කර්මයක් හදපු සිතක්ද? කුසල කර්මයක්. මිනිස්සෙගේ නම් කුසල කර්මයක් හදපු කර්ම ශක්තියක් තමයි මෙතන තියෙන්නේ. තේරුණා නේද? කර්ම ශක්තිය. දැන් අපි කෙල්ලෙක් දිහා බලලා hina වෙනකොට ඒක කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. අකුසල් සිතක් එතන නිෂ්පාදනය වෙලා තියෙන්නේ. ලෝභ ද්වේෂ මොහ මික්ස්ච් එකක්. නමුත් මෙන්න මේ භවාංග සිතේ ලෝභ ද්වේෂ නැහැ. තේරුණා නේද? නැහැ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා මෙතන. කොහොමද සිත අකුසල් වෙන්නේ? අකුසලයකට මේ මිනිස්යාගේ සිත හරවන්න අමාරුයි. හරවන්න බෑ. ඇයි මෙයාගේ මේ ලෝභ ද්වේෂ මොහ මික්ස්ච් එකක් නෙමෙයි තියෙන්නේ. මෙයා කොහොමද සිත හරවන්නේ? චිත්ත වීතියේදී කොහොමද කරන්නේ? ඒක කරන්න බෑ. අර ගිනි පුලෙල්ලෙන් පුළුවන් ද කළු ගලක් ගිනි තියන්න? අර ගිනි පෙලෙල්ලෙන් පුළුවන් ද කළු ගලක් ගිනි තියන්න? බැහැනේ. කළු ගල ගිනි තියන්න වෙනම පව එකක් ඕන. වෙනම ගින්දරක් ඕනේ. අන්න ඒ වගේ දෙයක් මෙතන වෙනවා. අම්මලා මේක හොඳට කල්පනා කරලා බලන පස්සේ මම ඒ තැනට යන්නේ නැහැ. මේ ගැඹුරු වෙනවා. මෙතනදී වෙන්නේ මෙන්න මේ ජවන් වලට පස්සේ දැන් මේ චිත්ත වීති අකුසල් කියලා හිතන්නකෝ. දැන් මේ භවංගයට නැවත එන්න බෑ. තේරුණානේ? දැන් අපි හිතමු ගිනි පෙලෙල්ල නිවෙනවා කියලා. අර අපේ කඹේ නිමිනවා. නිමිනකොට අපි කඹේ පත්තු කරන්න ඕනේ නැවත. දැන් කඹේ පත්තු කරන්න බෑ. මොකද මේක බෝම්බයක් වගේ ගින්දරක් තියෙන්නේ. මුළු කඹේම ඇවිලිලා යනවා.
එහෙම වෙලාවලුත් තියෙනවා මුළු කඹේම ඇවිල්ලා ශනික ඒ ජීවිතය ඉවර වෙන වල දින අකුසලයේ බලවත් නා. තේරුණා නේද? දැන් අපි හිතමු හිඟන්නෙක් වගේ බොහෝම අසරණ කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක්ව මැරුවා කියලා. ඉවරයි. අර හිඟන්නට වැඩි වෙලා ජීවත් වෙන්න බෑ. අර සිත් පරම්පරාව විනාශ වෙලා යනවා. අකුසලයේ බලවත් නිසා. අන්න ඒ වගේ තමයි අර ගිනි පෙළෙල්ලෙන් අපි ලොකු ගින්නක් පත්තු කරා. හැබැයි ඒ ගිනි පෙළෙල්ල පත්තු කරන්න බෑ. නැවත අර ලොකු ගින්නෙන් විනාශ වෙනවා. දැන් මේ චිත්ත වීතිය අකුසල් වුණාම නැවත භවාංග සිත කුසල් භවාංග සිතක් නේ. කුසලයට හැරෙන්න බෑ. තේරුණා නේද? කුසලයට හැරෙන්න. බෝක තියෙනවා මේ දේවතා සංයුත්තේ මජ්ක්‍ධිම නිකායේ සක්‍රියාගේ පණ්ඩුපොල් ආසනයේට ඇවිල්ලා යක්ෂයෙක්. මේකට බනින්න මේ යක්ෂයා ලොකු වෙනවා. තේරුණා නේද? ඇයි මේ යක්ෂයාගේ සිත අකුසල? එයා අකුසලයෙන් තමයි පෝෂණය වෙන්නේ. අකුසලයේ ආහාරයට අරන් ඉන්නේ. මොකද එයාට ආහාර නෑ මදි. අකුසල්ම තමයි එන්නේ. ආරයා බනින්න මේ යකා ලොකු වෙලා රෞද්‍ර වෙලා මේ දෙවියන්ට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. ඊට පස්සේ සක්‍රිය වේදයට ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම කතාව. සක්‍රිය ගිහිල්ලා කියනවා අනේ පින්වත කියලා සක්‍රිය බන කියන්න ගන්නවා යකාට. මූ ටික පොඩි වෙලා නැති වෙලා යනවා. බලන්න කතාව ඇත්ත හෝ බොරු නමුත් මෙන්න මේ ධර්මතාවය අපිට කියා ගන්න හොඳම දෙයක්. තදාරම්මන සිත් දෙකක් කියන්නේ අම්මේ විපාක වශයෙන් මොකද අර සිතට කෙලින්ම අකුසල් සිත කෙලින්ම කුසලයට හැරෙන්න බෑ. තදාරම්මන දෙකක් යනකොට සිතේ ශක්තිය ගොඩක් වැය වෙනවා හැබැයි. ඒ කියන්නේ අපි අකුසල් කරන්න අපේ ආවිෂ අඩු වෙනවා කියලා කියන්නේ. තේරුණා නේද? අකුසල් අඩු වෙනවා. එතකොට හරි මම මේක කියන්න නෙමෙයි හදන්නේ. දැන් මෙන්න මේ විදිහට සිත භවාංගගත වෙනවා. ඔව්. දැන් අර බලන්නකෝ දැන් මෙතන හෘද වස්තුව තියෙනවනේ. මෙතන තියෙන සිත දැන් මෙන්න මෙතන මේ චක්කු විඥානයේදී අපි කියන්නේ මෙයා මෙතනට ගියා කියලා. එයා දෙතනට ගියේ. දැන් චක්කු විඥානයේදී රූපේ දකින්න මම ධර්ම දේශනාවල විස්තර කරලා තියෙනවා. මෙයාට මෙතනට යන්න බෑ. එයා මොකද කරේ? එයාගේ මෙන්න බීජයක් ආවේ. එයා යම් කිසි ශක්තිය එයා දුන්නා. එයා කන්ටිනියු කරලා දුන්නා. හැබැයි මෙයා මෙතනම නැති වෙනවා. මෙයාගෙන් කිසිම දෙයක් මෙතනට ගියේ නැහැ. එයා කර්මයක් දීලා ඉවරයි. කර්මයක් ගියෙත් නැහැ. ඒක විපාක වශයෙන් මලක් වශයෙන් තියෙනවනේ නේද? අලුත්ම සිතක් ඒ මොහොතේ සිතක් මෙතන පහළ වෙනවා. මල දකින්න. මේ මලත් අල්ලගෙන රූපේ අල්ලගෙන. එතන තියෙන්නේ කෙලින්ම සිතකුත් නෙමේ වැඩි හරියක්ම මෙතන තියෙන්නේ රූපය. සියුම් වූ රූප ධර්මතාවය තියෙනවා. තේරුණා නේද? ඊට පස්සේ දැන් මේ ජවන් වලින් මොකද වෙන්නේ? මේ ජවන් වලින් කර්ම ශක්තිය හැදෙනවා. සංස්කාර හැදෙනවා. සංකාර හැදෙනවා. සංකාර මොකද වෙන්නේ හැදිලා? අපි දැන් මෙන්න මෙතන තියෙන මේ භවාංග සිත ගෙදර ගිහිල්ලා ඉතින් ඇඳලා බලන්න මට දැන් ඔක්කොම අඳින්න බෑ. එහෙට මෙහෙට වෙනස් වෙනවා. එකම බෝඩ් එකක එකම රූප සටහනක මේ සංකීර්ණ ක්‍රියාවලිය පෙන්වන්න හරි අමාරුයි. දැන් මේ භවාංග සිත කියන්නේ දැන් මේ මලක් දකින්න අවස්ථාවක්නේ. අපි ඒකත් පොඩ්ඩක් කතා කරලා යමු. දැන් බොහෝ කට්ටිය අහනවා කර්මය කොහෙද තියෙන්නේ කියලා. අපි ඒක පස්සේ හොයාගමු නේ. කොහෙ තිබ්බක් කමක් නැහැ නේ තියෙනවනේ. එතකොට දැන් මෙන්න මේ මල දකින අවස්ථාවේ මේ වැඩිච්ච පුජ්‍යලයේ ශරීරයක් නෙමෙයි ඇඳලා තියෙන්නේ. මෙහෙම අපි හිතමුකෝ මෙයා ඉපදිච්ච අවස්ථාව කියලා. මේ භවාංග සිත තේරුණා නේද? එතකොට මේ භවාංග සිත ඉපදෙව්වේ සංස්කාරයක් නේ. එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදයේ අනුවට කියනවනම්
භවයක්නේ. භව කියන්නේ මොනවද? කර්ම භව, උප්පත්ති භව, ඔහොම කියලා කියනවනේ. භව තුනකට බෙදෙනවා එතන නේද? එතකොට භවපච්චය ජාති. එතන ජාති කියන්නේ සිතක්, විඥානයක්. එතකොට මේ කර්මය තමයි මේ අපව උප්පත්තිය ලැබවන්නේ. දෙන්නේ පටිච්ච සමුප්පාදයේ පස්සේ එක ගලප ගන්න. මෙන්න මේ භවාංග සිත ඉපදෙව්වේ අනන්ත අප්‍රමාණ වූ මෙන්න මේ කර්මේ. අපි මෙන්න මේ අනන්ත කර්ම ගොඩෙන් අපි එක ශක්තියක් විතරක් ඔන්න ඔහොම එළියට ගත්තා. මෙන්න මේ කර්ම ශක්තියෙන් තමයි මෙන්න මේ භවාංග සිත ඉපදෙව්වේ. දැන් එකක් එළියට අරන් තියෙනවා මේ කර්ම ශක්තිය. දැන් එයා ලොකු වෙලා මේ විදිහට මලක් දැකලා ඔන්න දැන් සිත් හැදිලා තියෙනවා. තේරුණා නේද? සිත් හැදිලා තියෙනවා. ඔන්න බලන්නකෝ දැන් වෙන දේ. දැන් මෙයා ඉපදෙව්වා මතක තියාගන්න. මෙයා ශක්තිය දුන්නා මේ මල දකින්න. දැන් ඔන්න මේ විදිහට චිත්ත වීතියක් ගියා. එතකොට මේගොල්ලන්ට මේගොල්ලෝ අදාළ වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් මෙතන මේ ජවන් වලින් කර්ම රැස් වෙනවනේ. තේරුණා නේද? මේ ජවන් ටිකෙන් කර්ම රැස් වෙනවනේ. මෙන්න මේ කර්ම දැන් ගිහිල්ලා සිත මොකද වෙන්නේ? දැන් මෙහෙම චිත්ත වීතිය කියලා සිත භවාංග වෙනවා. එතකොට මේ ජවන් වලින් උපදවන කර්ම යනවා මෙන්න මේ භවාංග සිත ඇතුලේ කර්ම වශයෙන් ඔන්න ඔහොම. දැන් වාචන දෙකක් අඳින්න වෙනවා. මෙන්න මේක තමයි මං යන්නේ. ඔන්න මේකේ කර්ම ටික කර්ම 7ක් මෙයා රැස් කරගත්තා. බීජ 7ක් මේ චිත්ත වීතියෙන් මෙයා රැස් කරගත්තා. තේරුණා නේද? ඊට පස්සේ දැන් මෙන්න සිත ආපහු භවාංගගත වුණා. දැන් මේවා උඩම තියෙන අලුත්ම ටික මේ ටික ප්‍රයෝජනෙට ගන්න වෙනවා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? භවාංග චලන, භවාංග උපච්ඡේද, පංචද්වාරා වර්ජනයක් අවශ්‍ය වෙන්නේ නෑ. මනෝද්වාරා වර්ජනයක් කියලා කියනවා. ඒක ගන්න. දැන් මොකද්ද මෙතන මේ වර්ජනය? මනෝද්වාරා වර්ජනය. දැන් මේ භවාංග සිත ඇතුලේ තියෙනවානේ කර්ම ටිකක් මේ චිත්ත වීතිය රැස් කරපු මේ මොහොතේ ඒවා. අන්න ඒ අතරින් මොකද්ද එන්නේ කියලා ආවර්ජනයක් මෙතන වෙනවා. තේරෙනවද? දෙක ආවර්ජනය කරන්න ඕනේ. ඒකෙන් එකක් එන එකට තමයි නම දීලා තියෙන්නේ. අන්න බලන්න මෙයාගේ මේ සංස්කාරයක් නිසා මොකද වෙන්නේ? නැවත මෙතන භවාංග චලනය වෙලා ජවන් ටිකක් හට ගන්නවා. එයා හදනවා දැන් සකස් කරපු ටිකක් මෙතන දීලා තියෙනවා. මේ රූපය හොඳයි කියලා මගේ කියලා ගත්තා. එහෙමනම් අන්න එයා වේදනා චෛතසිකය දාලා යමක් දැන් ඔන්න මෙතන දැන් ආපහු මනෝද්වාරා වර්ධනය ඊට පස්සේ ආපහු ජවන්න යනවා. තේරෙනව නේද? එතකොට මේ සිත බලන්නකො දැන් මේ මල හැදිච්ච සිතයි මේ සිත් පේලිමයි සම්පූර්ණ වෙනස්නේ. භවාංග සිත තව එකක් නේද? එතකොට මේකෙත් දැන් මේකෙදි දැනෙන්නේ මොකද්ද? දැන් අපි අර මෙතනත් පොඩ්ඩක් කතා කරේ නෑ. මෙතනදී අපිට දැනෙන්නේ මල කියලානේ. නේද? මල කියලානේ. මෙතනට යනකොට දැනෙනවා මම මල දැක්කා කියලා. ඒක නවත්තන්න බෑ කාටවත්. ඕක නවත්තන්න බෑ. තේරෙනව නේද? ඕක උතන නවත්තන්න බෑ. නමුත් මම මල ඔන්න වැරද්දක් සිද්ධ වෙනවා. වැරද්දක් සිද්ධ වෙනවා. ඒ වැරද්ද නිසා මේක ශක්තිමත් වෙනවා මේ ජවනේ. ඊට පස්සේ මේ චිත්ත වීතියක් යනවා. යන්න එපෙයි. අන්න දැන් ඒකයි මම මෙහෙණින් වහන්සේ මං කිව්වේ අපි ඇහැට රූපේ කොල්ලෙක් දැක්කනම් සැපයි කියලා විඳින්නම වෙනවා. මොකද මේක මම කියලා ගන්නවා අපි රහත් වෙලා නැති නිසා. මෙතනදී පුහුණුවක් නැති නිසා දන්නවා. එහෙනම් වේදනාව අනේ ෂෝක් කියලා ගන්නවා. හැබැයි බලන්නකො මේ වෙලාවේ තියෙන දැනීම. දැන් මෙතනදී මොකද්ද ගත්තේ? මම තමයි මල. දැන් මම අර එක ධර්ම දේශනාවකදී අහනවා කාගෙන් හරි මේ ඔයා මේ මලද? ඔයා මේ මලද කියලා අහනවා. එයා කියනෝ නෑ කියලා. මතකද ධර්ම දේශනාව තියෙනවද එහෙම එකක්? මට මතකයි මං කිව් කරා කියලා. දැන් අම්මලගෙනුත් මං අහනවා මේ බුලත් වට්ටි අම්මලද?
එනකොට අපිට හිතෙනවනේ මේ බුලත් දැන් මේ චිත්ත වීතිය වෙන්නේ ඒකනේ. මම මල කියලා හිතෙනවනේ. නේ? අර බාහිර දේ මම කියලා අපිට මේ චිත්ත වීතිය ගන්නවා. අන්න ඒ වගේ දෙයක් මෙතන වෙනවනේ. අන්න ඒක වැරද්ද. නමුත් මේ වැරද්ද නිවැරදි කරන්න දැන් අපිට ඕනේ. අපි ඒක ඉගෙන ගමු. ඒක නිසා මම මේ වගේ සියුම් දේවල් කියන්න යන්නේ නැහැ. මෙන්න මෙතනදී වෙන්නේ මොකද? වේදනාව උපාදානය වෙනවා. වේදනාව මගේ කියලා ගන්නම වෙනවා. මොකද ඇයි මෙයා මේ බීජේ හදලා තියෙන්නේම ඒක මගේ කියලා දාලා තියෙන්නේ. ගන්නම වෙනවා මේ සැප වේදනාව මගේ කියලා. මට කියලා ගන්න වෙනවා. තේරුණා නේද? දැන් ඕක ගැන හොඳට හිතලා බලනකොට තේරෙනවා මෙයා මේක බැරි වෙලා හරි ගත්තේ නැති වුණොත් වේදනාව විතරයි ඉතිරි වෙන්නේ. වේදනාවක් විතරයි ඉතිරි වෙන්නේ. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න දැන් බලන්නකො තව භාජනයක් අඳින්න වෙනවා. මේ ජවන් වලින් කර්මය ගිහිල්ලා මෙතන රැස් වෙනවා. ඒකත් මේක ඇතුළේ දෙනවා. මේක වැඩේ එන්න දැන් බරපතල වෙනවා. තේරෙනවද? මේ බීජෙට පුළුවන් ඕන්න මේ චිත්ත වීතියත් මේම විදිහටම යවන්න. මේ වගේ චිත්ත වීතියක් යවන්න මේ බීජයටත් පුළුවන්. තේරෙනවද? ඒකේ කොටස් තුනකට කර්ම සකස් වෙලා තියෙනවා. දැන් ඔන්න චිත්ත වීති කලින් කියලා දුන්න දැන් මේ පාර කියලා දෙන පංච උපාදානස්කන්ධේ ඊටත් වැඩිය ගැඹුරු වෙනවා. දැන් මේක අඳින්නත් මට මදි. දැන් මේ වගේ උපාදානස්කන්ධ ගොඩ එක පුජ්‍යලයේ ඇතුලේ එක ආත්ම ගොඩ පැටලෙනවා. එතකොට මෙන්න මේක හැදෙනවා. දැන් මෙන්න මේක නිසා මොකද වෙන්නේ? තුන්වෙනි චිත්ත පරම්පරාව ඔයගොල්ලෝ දන්නවා ඇති. මං චාර්ට් තියලා ඇති. සංඥාව උපාදානය කරගෙන චිත්ත වීතිය යනවා. ඒකෙනුත් කර්ම හැදෙනවා. ඒකත් ඒ කොල්ලව දැකලා සැපේ වින්දේ. දැන් බලන්න මේක හතර අවස්ථාවකදී වෙන්නේ. මෙතනදී රූපය මම කියලා දැනෙනවා. එතකොට මෙතන රූපය මල කියලා දැනුනේ මල මම කියලා දැනෙනවා. මේ මල රූප වලින් හැදිලා තියෙන්නේ. මේ මල මම කියලා දැනෙනවා. මේ දෙවෙනි චිත්ත වීතියේදී චෛතසිකයක් වන වේදනාව ප්‍රකටයි. වේදනා චෛතසිකය මම කියලා දැනෙනවා. වේදනා චෛතසිකය මම කියලා දැනෙනවා. බලන්න මෙතන රූපය මම කියලා දැනුණා. මෙතන චෛතසිකයක් මම කියලා දැනුණා. තේරුණා නේද? තුන්වෙනි එකේදී සංඥා චෛතසිකය අපිට දැනෙනවා ඒ මම කියලා. සංඥා චෛතසිකය දැනෙනවා. හතරවෙනි එකේදී සංකාර ඒ කියන්නේ චේතනා චෛතසිකය. තේරුණා නේද? පස්වෙනියට විඥාණය මම කියලා දැනෙනවා. මේ පස් අවස්ථාවක මම කියලා එකින් එක්කෙනාට දැනෙනවා. මම මේක ගොඩාක් සියුම්ම කරලා තියෙනවා. 5 දෙනෙක් උපමා කරගෙන කරලා තියෙනවා. විවිධ විදිහට මම හිතන්නේ දේශනාවල කරලා තියෙනවා. මේ විදිහට චිත්ත වීති ගොඩක් යන්න පුළුවන් හැබැයි ඊට පස්සේ තවත් මේ වගේම සිත් පරම්පරාවකින් මනෝද්වාරයේ යන මේ වගේම සිත් පරම්පරාවකින් අපිට වැටහීමක් එනවා. මෙන්න මේ පහම එකම මොහොතක මම කරා කියලා. ඔන්න ඔතන තමයි අපි මුලාවට ගොඩක්මපත් වෙන්නේ. ඒ කියන්නේ දැන් පස් අවස්ථාවකනේ ගියේ. තේරුණා නේද? එතකොට දැන් අපි නිතරම කියනවා මම කියලා. දැන් බලන්න මේක කට්ට පස් අවස්ථාවකුනේ අපිට දැනීම් පහකුත් ඇති වුණේ. දැන් මේ මල මම කියලා දැනෙන වෙලාවේ මල සැපයි කියලා දැනුන්නේ නැහනේ. මේ වේදනාව දැනෙන වෙලාවේ ඒ මම සුවයක් විඳින්නේ වේදනාවේ කියලා මලේ කියලා දැනුන්නේ නැහනේ. නේද? මල කියලා දැනෙන වෙලාවේදී ඒ මල සැපයිද ඒක මලක්ද කියලා දැනුනේත් නැහනේ. චේතනා වෙලාවෙදිත් ඒක එහෙමයි. හැබැයි මේ පහම අපි කරලා ඉවර වෙලා තවත් අවස්ථාවක
විඤ්ඤාණුපාදානස්කන්ධය කියන මනෝද්වාරා වර්ජන චිත්ත වීතියකදී අපිට තේරුම් යනවා මේ පහම කරේ මම කියලා. නේ? ඔන්න ඔහොම තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. දිට්ඨිය යෙදිලා, තණ්හාව යෙදිලා. දැන් මේ තැනදී දිට්ඨිය විතරයි යෙදෙන්නේ. මේ හරියදී තණ්හාව විතරයි. තව එහාට යනකොට සම්පූර්ණම නම ගම දැනගත්තට පස්සේ උපාදානයක් සිද්ධ වෙනවා. භවයක් සකස් වෙනවා. මෙන්න මේ පහ එකතු වෙදී අන්තිමටම වෙන මේ භවය තේරුණා නේද? කොහෙටද යන්නේ? මෙන්න මේ වාජනයට යනවා. ඒවට කර්මපත කියලා කියනවා. කර්මපත. මේ වාජන ටික ඔක්කොම හොඳට මතක තියාගන්න ඕනේ. මේ වාජන එච්චර වැඩක් නැහැ. මොකද ඒව ශක්තිමත් මදි. ඒ කියන්නේ භව මාරුවකට දැන් මෙතනදී අපි භවය කියලා කියන්නේ දැන් භවය කියලා හඳුන්වන්න පුළුවන් ඕනේ තරම්. මේ ආත්මේ එක භවයක්, ගිය ආත්මේ තව භවයක්, මේ ආත්මේ තව භවයක්, එන ආත්මේ තව භවයක්. භව තුනක්. ඒක ක්‍රමයක්. තවත් කියන්න පුළුවන්. ගිය විනාඩිය ගිය භවයේ මේ මොහොතේ මේ වර්තමාන භවයේ ඊගාව විනාඩිය ඊගාව භවයේ කියලා කියන්නත් පුළුවන්. අන්න ඒක වෙදෙන්නේ මෙතනදී. මෙන්න මේගොල්ලන්ට පුළුවන් වර්තමාන භවයේ පවත්වන්න විතරයි. අන්න අර කර්ම ශක්තියට පුළුවන් අපි අපි නිකන් ඉස්සර ඉගෙනගත්තු භව ජොයින් තුනකට. දැන් මට ඒකට වෙනම නමක් කියන්න ඕනේ ඒ භවය ගැන කියනකොට. අන්න ඒකයි මේක කියන්න බැරි තරම් සියුම් කියලා කියන්නේ. ඒකට අන්න අදාළ වෙන්නේ අර වාජනේ. අපමණ තේරෙනව නේද? ප්‍රධාන කර්ම, ඒ කියන්නේ ලොකු කර්ම, ඒ කියන්නේ ප්‍රාණඝාතයක් කරපු අවස්ථාව, කාමයේ වර්ධවා හැසිරිච්ච අවස්ථාව, අන්න ඒ වගේ අවස්ථාවක රැස් කරන කර්මයෙන් විතරයි භව මාරු කරන්න පුළුවන්. තවත් එක දෙයක් කියන්න ඕනේ. දැන් මෙන්න මේකේ කර්ම ටික නෙමෙයි තියෙන්නේ. මේක හැබැයි මේ භවාංග සිත තියෙන ඕන වෙලාවක එන්න පුළුවන්. දැන් මෙතන ජවන් 7ක් තියෙනවනේ. මෙන්න මේ ජවන් දෙක දුර්වලයි ටිකක්. ඒක නිසා මෙන්න මේ ජවන් දෙක ඊගාව තප්පරේ මේ මල දැකලා ඊගාව තප්පරේ නැවත මලක් දැකන සිතක් හදලා දෙන්න පුළුවන්. තේරුණා නේද? දැන් කට්ටිය බුදිය ගණිත දන්නේ වැඩි නේ ගැඹුරු. නමුත් මේක කරන්න මොන ඕක නිල්ලුවේ ඉතින්. මෙන්න මේ ජවන් තුන අපේ මැදි අවස්ථාවේ, ඒ කියන්නේ අපි ජීවත්ව ඉඳද්දී වෙනකන් ඒක දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේ අන්තිම එක, ඒ කියන්නේ ඊගාව තප්පරේ. මොකද මේ ජවන් වලින් ශක්තිමත්ම මැද ජවන් ටික. අන්තිම දෙකයි මුල් ටිකයි ශක්තිමත් මදි. මම කියන එක හොඳට හැදිලා මදි. එතකොට මෙන්න මේ අන්තිම දෙක පුළුවන් ඊගාව මොහොතේ. ඒ දැන් වේදනා චිත්ත වීතිය අපි ගමුකෝ. මෙන්න මේ ජවන් දෙකෙන් ඇති වෙන කර්මයෙන් තමයි මේ වේදනා චිත්ත වීතිය යව්වේ කියලායි ඔය කියන්නේ. තේරුණාද? දැන් ඕක ලියන්න බෑ, පස්සේ මතක තියාගෙන ලියන්න. ඕක ලියන්න කිව්වොත් මේක අහගන්න වෙන්නේ. දැන් මම මේ කියන්න හදන්නේ සතිපට්ඨානේ වැඩුවාම කොහොමද කර්ම මේක කැඩෙන්නේ කියලා. තේරෙනවනේ? දැන් බලන්න අපේ අම්මලා මේ වෙනකන් ජීවත් වුණානේ. නේ? මේ වෙනකන් ජීවත් වුණ නිසා දැන් අම්මලා දුවන්නේ මෙන්න මෙයාගේ තියෙන ශක්තියෙන්නේ. ඒ ශක්තිය දැන් එන්නේ නැහනේ. දැන් අම්මලා කල් යන්න ජීවත් වෙනවා කියන්නේ මේ වගේ චිත්ත වීති කොච්චර හට ගන්නවද? දැන් මෙන්න මෙහෙමත් කියන්නේ දැන් මේ වගේ පංච උපාදානස්කන්ධය හැදුනහම මෙතන ලොකු කර්ම ශක්තියක් හැදෙනවනේ. මේ වාජනයට අමතරව මෙන්න මෙයාට අදාළ වෙනම ස්ටෝරුවක් තියෙනවා. ඒ වගේ හදාගත්තුවා කර්ම. නිතර මෙයා පාවිච්චි වෙන්නේ මේක නෙවෙයි, මෙන්න මේකේ. එයා වර්තමාන මොහොතේ හදාගන්න දේවල් මේකිනුත් අනුග්‍රහයක් එන්නේ නැතුව නෙමෙයි එනවා. නමුත් වැඩිපුරම මේ භවයේ හදාගන්න දේවල් වලින් තමයි එදිනෙදා ඕගොල්ලෝ පරිහරණයට කරන්නේ. මම ඕකට පුංචි කතාවක් කියනවා. අපි නාට්‍යයක් රඟපානවා. තේරුණා නේද? නාට්‍යයක් රඟපානවා. නාට්‍ය රඟපාන්නේ අපි අනිවාර්යෙන් පිටපතක් බලාගෙනනේ. පිටපතක් බලාගෙන. දැන් මං ගාව තියෙන දැන් පිටපත. මට ඒකෙන් අද දවසටම පුළුවන් රඟපාන්න. එතකොට මං හෙටත් රඟපාන්න එපයි. හෙට රඟපාන්න පිටපතක් මොකද කරන්නේ?
මේක රඟපාන අතර තුරේදී මම හෙට රඟපාන්න ඕන එක අද ලියන්න ඕනේ. නේ? අද ලියන්න ඕනේ. ඒ වගේම අනිද්දට එකක් ඕනනම් ලියන්න පුළුවන්. පුංචි දේවල් අනිද්දට දාන්න පුළුවන්. අවශ්‍ය ටික දාගන්නවා. හෙට ඉතුරු ටික ලියන අනිද්ද ලියන එක. අන්න බලන්න. ඒ වගේ අපි දවස් 10කට 15කටත් අද ලියනවා. හැබැයි ඔක්කොම ලියන්නේ. ඒක කිට්ටු වෙන්න තමයි පිටපත සම්පූර්ණ කරන්න. කොහොම නමුත් හෙට දවස උදා වෙනකොට හෙට දවසේ එක නම් ලියලා තියන්න ඕනේ. දැක්කද? දැන් මේ ලියනවා. ලියලා වෙනම ඒවා පිටපත් කම්ප්ලීට් කරපුවා වෙනම ස්ටෝර් කරලා තියෙනවා. තේරුණානේ? දැන් ඉතින් මේක ඔක්කොගෙම මම ඇඩ් කරලා තියෙන්නේ. මොන විදිහේ බණ ඇහුවත් වැඩක් නෑ. අරක විදිහට නටන්න වෙනවා අපිට. තේරුණා නේද? අරක විදිහට නටන්න වෙනවා. දැන් අපි දැන් මේ වයසට ගිහිල්ලා කියන්නේ ඕගොල්ලෝ අර වාජනේ කට කපලා තියෙන්නේ නේ? ෆුල් ටැංක් එක සම්පූර්ණයෙන් පුරවලා තියෙන්නේ දන් දීලා පින් කරලා අටපිරිකර පූජා කරලා කටින කරලා නේද? දැන් මොකද වෙන්නේ මේවා විපාක එපා කියනවද? එපා කියන්න බෑ. පින් කරන්න මොකද වෙන්නේ? පින් කරන්න භවයේ අලෝරවපු. ඇයි ඒ? දැන් ඔයගොල්ලෝ හරියම කැමතිනේ පිනට. ඒ කරන්නේ පින් කරන්න අපිට ගෙනත් දෙන්නේ පිනෙන් නිවන නෙමෙයි. පිනට කරන්න පුළුවන් පංචකාමයේ ගෙනත් දෙන්න විතරයි. තේරුණා නේද? පංචකාමයේ ගෙනත් දෙන්නයි කරන්නේ. යාට නිවනක් අදාළ වෙන්නේ නැහැ. ඒක කුසලයේ වෙනම දැනගෙන කරන්න ඕන. අපි ඒකත් කොහොමද මේ පිනක් කොහොමද විපාක දෙන්නේ කියන එකත් අපි කතා කරලා බලමු. දැන් මෙන්න මේ කාරණාව ගැන මම පොඩ්ඩක් කියන්න ඕනේ. දැන් මොකද වෙන්නේ මේ සංසාරයේ අපි කල් යන්න අපේ අර වාජනේ කර්ම වාජනේ පිරෙනවා. තේරෙනවනේ? දැන් හරි. දැන් මේක දැනගත්තානේ. මේ ක්‍රමවේදය දැනගෙන දැන් අපි මොකද කරන්නේ? දැන් අපිට හසු වෙනවා යම් දේවල්. මේක හසු වෙන්නේ නැහැ, සංඥාව හසු වෙන්නේ නැහැ, විඥානේ හසු වෙන්නේ නැහැ. මේ වගේ කෝටියක් විතර ගියාට පස්සේ අපිට හසු වෙනවා. අපි කේන්ති ගිය අවස්ථාවක් ගමුකෝ. කේන්ති ගිහලා කෙනෙකුට බනිනවා. බනිනකොට මොනවාක් අපිට තේරුණා බැන්න කියලා. අපි අම්මා නිදිමතද? බැන්න කියලා තේරෙනවා. හැබැයි තේරිච්ච වෙලාවේ අපි නැවත මෙනෙහි කරනවා. අනේ මෙන්න මෙහෙම තමයි උනේ. මේ ද්වේෂය ඇති උනේ මටද? මගේ කොතනටද කියලා අපි විශ්ලේෂණය කරලා බලනකොට ලියාගෙන එනකොට මේ ඔක්කොටම අපිට එන්න පුළුවන් නැවත නේ? චිත්ත වීති වලින් අපිට නැවත ආවර්ජනය කරනවා. ආවර්ජනය කළා මොකද කරන්නේ? අර කේන්තිය අතහැරලා දානවා. යටපත් කරන්නේ නැහැ. ඉවසගෙන ඉන්නේ නැහැ. මේක හොයලා බලනකොට අපිට තේරෙනවා කේන්ති ගිය පුජ්‍යලයක් නෑ මෙතන කියලා නේ. එතකොට මොකද වෙන්නේ? නමුත් ඒකත් මොකද වෙන්නේ? මම තියෙන සිතක් නේ ඒකත්. හැබැයි එතන මොකද කරන්නේ? අපි මම ඉවත් කරනවා අවබෝධයෙන්. දැන් එතන එහෙම කරාමත් වෙන්නේ කර්ම ශක්තියක් නේද? ඒව මොකද වෙන්නේ? ඒවත් ගිහිල්ලා මේකේ තැම්පත් වෙනවා. බලන්න මෙන්න මෙතන මේ ගොඩ ගහපු ඒවල මම ශක්තිය 100%යි. 100%යි. මේවල හැමෝගෙම 100%යි මම ශක්තිය. තේරුණා නේද? හැබැයි දැන් අපි අර වගේ විදර්ශනා කරනකොට 100ට බිඳුවද? මම නෑ. අපි මම හවු වෙලානේ කරේ වැඩි. නමුත් ඒකේ 100ට 90 ප්‍රතිශතය මොකද වෙලා තියෙන්නේ? බැහැලා ගිහිල්ලා. නමුත් වැඩක් නැහැ. ඒක කර්මයක් වශයෙන් තියෙනවා. මෙන්න මේවට කියනවා කුසල් කියලා. මම කියන කුසල්. කුසල් කියලා කියනවා. දැන් ওই විදිහට විදර්ශනා කරනකොට තප්පරයක් හරි කරොත් මොකද වෙන්නේ? අර වගේ එකක් එකතු වෙනවා. තමන්ගේ අතේ තමයි තියෙන්නේ වැඩි. එකතු වෙලා මොකද වෙන්නේ? දැන් මේක විපාක දෙනවා. දැන් ඔහොම අපි හිතමු ගොඩාක් එකතු වුණා කියලා. මෙහෙම කර්ම ගොඩාක් එකතු වුණා. දැන් තමන් අතීතයේ කරපු කර්ම ගොඩාක් ඉවරයි. දැන් තමන් අලුතෙන් ලියපු පිටපත තමන්ට එන වෙලාව.
දැන් ඔන්න එනවා දැන් මේ පුජ්‍යලයක් මලක් දකිනවා. මලක් දකිනකොට මෙන්න මෙතනට එන්නේ මෙන්න මේ අන්න අර කුසලයක් කරපු විපාකයක් එනවා. අතීත විපාකයක් එනවා. කුසලයක් එනවා. කුසලයක් කියලා දැන් මල දකිනවා. මල දකිනකොට චක්කු විඥාණය සම්පටිච්ඡන සම්තීරණ වෙනකොට මෙයාට ඇඩ් කරලම තියෙනවා මම කියන එක ගන්න එපා. හැබැයි සම්පූර්ණ මේ මෙතන ඉවර වෙන්නෙත් නෑ. මෙතනත් මල කියන එක හුරුවට ගන්නවා. නමුත් එතන පුංචි බලපෑමක් කරලා තියෙනවා. 10%කින් අඩු කරලා තියෙනවා. මෙයාට ආපු ශක්තිය නම් මෙයාට අනිවාර්යයෙන්ම 10%ක් අඩු වෙන්න ඕනෙමයි. අපිටවත් මෙතන හිතලා ඇඩ් කරන්න බෑ මම කියලා. අඩු වෙන්න ඕනේ. 10%ක් අඩු වෙනවා. එතකොට මේ ශක්තිය මොකද වෙන්නේ? අඩු වෙනවා. තේරුණා නේද? අඩු වෙනකොට අන්න අපිට හොඳට දැනෙනවා මේ වෙලාවට. මෙතනට මම කියන එක ඇඩ්ුනේ නැහැ. හැබැයි මෙතනදී මොකද වෙන්නේ? මල කියන එක විතරයි තේරෙන්නේ. අන්න බලන්න අර කුසලයක් ආවහම වෙන දේ. හැබැයි යම් මෙහෙමයි දැන් අම්මලා අද සටිපට්ඨානේ වඩනකොට හෙට ඔහොම වෙයිද කියලා කියන්න බෑ.